language lesson එකේ ඉගෙන ගත්ත පරිදි right අපි content of the language කියන lesson එකේ ඉගෙන ගත්ත ආකාරයට there are 5 things in this language or in English right in English right what are they we can take the basic things are sounds දැන් ඔයාලා chat එකකින් ඔය දාගෙන යන්න ඔය නිකන් ඉන්න ගමන් හරිද මේක මම දෙනකොට sounds මතක් කරාට කමක් නැහැ කතා කරලා මතක් කරත් කමක් නැහැ sounds නේද එතකොට letters ඔන්න ඔය දෙක තමයි ප්‍රධාන පළවෙනි කාර sounds letters නේද දෙක sounds letters තිබ්බ ඊට පස්සේ මොකක්ද තිබ්බේ sounds letters වලට පස්සේ ඒ වගේ හැදෙනවා words වලින් හැදෙනවා මොනවද දේවල් තුනක් phrases clauses ඊට පස්සේ sentences කියලා ඉගෙන ගත්තා නේද හරි මම එතකොට ඔයාලට මතකද group එකට දාලා තිබ්බ මේ phrase එකේ clause එකේ වෙනස phrase එකේ clause එකේ වෙනස දාලා තිබ්බනේ phrase එකක් කියන්නේ මොකද්ද clause එකක් කියන්නේ මොකද්ද කියලා හරිද එතකොට මේ දෙක දාලා තිබ්බ. එතකොට sentences කියන තැනටත් අපි එන්න ඕනේ. දැන් මේවත් එක තමයි අපි ගනුදෙනු කරගෙන යන්නේ වැඩ කරගෙන යන්නේ. එතකොට මේ පහ තමයි අපි ඉගෙන ගන්න. දැන් මම මෙතන කිව්ව එක දෙයක් words වල තියෙනවා classes 10ක්. එහෙම නැත්නම් වර්ග 10ක් කියන. 10 classes of words are there. ඉංග්‍රීසි භාෂාවේ වචන වර්ග 10ක් පවතිනවා කියලා කිව්වා. හරිද? එතකොට ඔය වචන පොතට වචන දානකොට දැන් සමහර ළමයි මට මතකයි හරිද මගෙන් අහලා තිබ්බා word class එක මොකද්ද කියලා ආය අහලා තිබ්බා. එතකොට සමහර ලාවට determiner කියන word class එකත් එළියට අවිත් තිබ්බා. කවුරු හරි මගෙන් ඇහුවා අහපු කෙනා ඉන්නව නේද? ඉදිරිපත් වෙන්න බලන්න. මම හිතන්නේ ওই determiner එකක් ගැන කතාව ඇහුවේ මොකද්ද අර වචනයක් පටලගෙන. ඒ කියන්නේ මේ syntax කියලා දීපු වචනේ පටලගෙන ඇහුවා මගෙන් මොකක්ද ඇහුවේ? syntax කියලා දීපු වචනේ පටලගෙන ඇහුවා වෙන මොකක්ද එකක්. අකනේ ඒක determiner එකක්ද කියලා ඇහුවානේ. හරි විමාශි තමයි ඔව් විමාශි තමයි හරි උතේ ඉතින් දැන් ඔයාට එතකොට මම පැහැදිලි කිරීම කරානේ නේද හැබැයි ඔයාගෙන් මම දැනුත් නිකන් හරි අහුවොත් එහෙම මොකද්ද ඩිටර්මිනර් එකක් කියන්නේ ඔයාට කියන්න පුළුවන්ද ඩිටර්මිනර් එකක් කියන්නේ මොකද්ද කියලා එක්ක chat එකෙන් නැත්නම් ඔයාට කතා කරලා හරි ඩිටර්මිනර් එකක් කියන්නේ මොකද්ද කියලා ඔයාට කියන්න පුළුවන්ද බැයිද මම හිතන්නේ බෑ නේද you can't right ඩිටර්මිනර් එකක් කියන්නේ දැන් මෙතන ඉන්න අනිත් කාට හරි පුළුවන්ද ඩිටර්මිනර් කියන word class එක පොඩ්ඩක් තමන්ට තේරෙන විදිහට explain කරන්න. word class එකක් තියෙනවා determiners කියලා. මේ 10න් එකක් තමයි determiners. 10න් එකක් තමයි determiners කියලා කියන්නේ. දන්නවද කවුරු හරි? දැන් ඒ එක තැනක්නේ. හැබැයි දැන් මේකේ word classes වල තියෙන අර basic word classes set එකෙන් එකක් අරගෙන මොකද්ද කියලා අහුවොත් පොඩි explanation එකක් ඔයාලට දෙන්න පුළුවන් වෙයි. හරිද? ඔයාලට දෙන්න පුළුවන් වෙයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි දැන් මම ඔයාලා දිහා බලන් ඉන්නවා වගේ පේන්නේ නැති වෙයි මම chat එක දිහා බලනකොට මම ඔයාලගේ chat එකත් පොඩ්ඩක් බලන ගමන් screen එකේ බලන ගමන් තමයි මෙතන මම ඔයාලට උගන්වන්නේ හරිද කමක් නැහැ දැන් ඔයාලා chat එක නිතර use කරන්න හරිද මොකද ඒක හරහා තමයි මම ඔයාලත් එක්ක interconnect වෙන්නේ මෙතෙන්දී නැත්තම් ඉතින් හරි nouns එකක් හරි nouns එකක් කියලා තමයි නේද දැන් ඔව් එතකොට මම noun කියලා තමයි අර දුන්නේ මොකේද syntax කියන වචනෙට. මොකද syntax එක හරි. syntax කියලා කියන්නේ නාම පදයක්. ඒ කියන්නේ ඒකේ තියෙන වාක්‍ය රීතිය කියන එකනේ. එකෙන් කියවෙන්නේ වචන ගැලපීමේ රීතිය syntax එක. හරිද? පද ගැලපුම් රීතිය. එතකොට ඒක නාම පදයක්. හරි syntax කියලා කියන්නේ නම් දැන් ඔන්න තමන්ගේ වචන පොතේ syntax තියනවද නැද්ද කියලා බලන්න කට්ටිය. ඒ කියන්නේ මේ වචනේ ඔයා ග්‍රහණය කරගෙනද නැද්ද? ඒකයි අපි ක්ලාස් එක කන්ටිනියු කරනකොට වචන අහු වෙනවනේ. ඒ වචන ග්‍රහණය කරගන්න. එතකොට daily readings දෙනවනේ. ඒ daily readings ඇතුලේ වචන ග්‍රහණය කරගන්න. හරිද? ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ දෙයක්. මොකද improving vocabulary is a one part of those අර four things නේද? අර මොනවද කියන්නේ? අනිවාර්යයෙන් කරන්න ඕනේ කාරණා හතරෙන් එකක්. improving vocabulary කියලා කියන්නේ. ඒක වෙන්න ඕනේ. හරි. දැන් determiners දන්නේ නැහැ. determiners දන්නේ. දැන් සමහරව දන්නවා nouns නේද? අවුලක් නෑ. nouns දන්නවා, verbs දන්නවා. අපි දැන් අද මේ word classes 10 ගැන ඉගෙන ගමු. අපි මෙතෙන්ට යන්න කලින් ඇත්තටම දැන් sounds letters කියන තැන අපි හිර වෙලා තියෙනවා. මේකට මම ආයෙ එනවා. මට ලේසි දැන් ටග් ගාලා කියලා දෙන sounds letters කියන එක අපි alphabet කියලා දාගමුකෝ. මම එදා කිව්වා ඔයාලට මේ alphabet එක ගැන පුංචි දෙයක් කිව්වා. alphabet එක ගැන මම පුංචි දෙයක් කිව්වා. alphabet එක කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වා. alphabet එක කියලා කියන්නේ reputed collection of letters in English නේද? ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ පිළිගත් අක්ෂර මාලාව. ඕක තමයි අපි alphabet එක කියලා කියන්නේ. ඒක පැහැදිලිනේ. හරිද? දැන් මේක ඇතුලේ sounds මං කීයක් තියෙනවා කියලා කිව්වද?
sounds කීයක් තියෙනවා කියලා කිව්වද? sounds කීයක් තියෙනවා කියලා කිව්වද? මතකයි good 44යි නේද? letters 26. දැන් මම මේක ගැන තාම කතා කරේ නැහැ. I didn't explain this one yet. I didn't explain even this one yet. මම මේක තාම කතා කරෙත් නැහැ. දැන් මම ඔයාලට හැබැයි මම චූටි explanation එකක් දුන්නා phrases කියන්නේ මොනවද clauses කියන්නේ මොනවද කියලා. දැන් ඔයාලා ඉංග්‍රීසි ඉගෙන ගන්න හෝඩියෙන් පටන් ගන්න කැමති කට්ටිය ඉන්නවනම් මෙතන ඉඳන් තමයි වැඩේ පටන් ගන්න ඕනේ. හරි. හැබැයි අපිට මේ words ගැන අවබෝධයක් නැතුව vocabulary එක improve කරගන්න බෑනේ. එතෙන්දී අපි හිර වෙනවා. උදාහරණයක් විදිහට වචන පොතේ වචනයක් දාගන්නකොට අපිට මේ වචනේ වර්ගය හරියට දාගන්න බැරි වුණාම එතන චූටි ස්පේස් එකක් හිටිනවා. අපිට ඒ ගැන අයිඩියා එකක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම මේ 10 classes of words කියන මාතෘකාව දැන් අදින්නේ මෙතනින්. හරිද? ඇදලා එළියට ගන්නෙ. ඒ එළියට නම් දැන් උගන්වන්න හදන්නේ. 10 classes of words කියන එක දැන් උගන්වන්න හදන්නේ. ඒ උගන්වලා ඉවර වෙලා අපි ආයෙ නැවත යමු මේ sounds letters වලට. හරිද? ඒක මම අතාරිනව නෙවෙයි, මග හරිනව නෙවෙයි. මතක තියාගන්න. ඒක යන්න ඕනේ තැන පටන් ගන්න ඕනේ තැන තමයි. නමුත් ඔයාලගේ අර improving vocabulary part එක daily සිද්ධ වෙන්න ඕනේ නිසා අපි යන්න ඕනේ දැන් වචන වර්ග 10 හරියට අඳුර ගන්න. හොඳයි. එහෙනම් ළමයි ඔයාලා අද මාතෘකාව ලියා ගන්න 10 classes of words in English. 10 classes of words in English. ඉංග්‍රීසි භාෂාවේ වචන වර්ග 10. 10 classes of words in English. Ten classes of words in English. මෙතන ඔයාලට පේන්නේ නැතුව ඇති අර ලයිට් එක වදින තැනක් එතන. 10 classes of words in English. ඉංග්‍රීසි භාෂාවේ වචන වර්ග 10. 10 classes of words in English. හරි. දැන් මේ වචන වර්ග 10 මම මේවට තියෙන ප්‍රයොරිටි එකෙන්ම කියලා දෙන්නම්. ඒ කියන්නේ මේ වගේ වැඩියෙන්ම අපි දැනගෙන ඉන්න ඕනේ වචන වර්ගය මොකක්ද? එතකොට අපි වැඩියෙන්ම යූස් කරන වචන වර්ගය නේද? ඒ ටික ඊට තියෙන ප්‍රයොරිටි එකත් එක්කම කියලා දෙන්නම්. හරිද? හරි. දැන් එහෙනම් ඔයාලා මාත් එක්ක දැන් කතා බහ කරලා හෝ chat එක හරහා සම්බන්ධ වෙලා ඉගෙන ගමු. ඔයාලා දන්න වචන වර්ග ටික කියාන යන්න. දැන් ඔන්න දැන් ඩිටර්මිනර් කියලා එකක් කියවුණානේ. පිළිවෙල අවුලක් නැහැ. පිළිවෙල අවුලක් නැහැ. දන්න වචන වර්ග ටික දාගෙන යන්න බලන්න. හරි. දාගෙන යන්න බලන්න. දැන් ඔන්න අපි ඩිටර්මිනර් කියලා එකක් තියෙනවා. අපි කොහේ හරි තැනක ලියමු. දැන් මේවා ඔයාලා පොතේ ලියා ගන්න එපා. මාතෘකාව ලියුවාට පස්සේ ඔන්න ඩිටර්මිනර්. තාම දැන් නමක් විතරයි දැන් ඩිටර්මිනර්ස්. ඩිටර්මිනර්ස්. ඔන්න එක වචන වර්ගයක්. ඒක දැන් අහුණානේ. ආවුන උමාය අපිට වෙලා තියෙනවා nouns කියලා. nouns. හරිද? බහුවචන විදිහට එතකොට අපි මෙතෙන්ට ගන්නවා නේ. noun නෙවෙයි nouns. හරිද? එතකොට determiners. ඔන්න verbs කියලාත් එවනවා. දැන් ඔයාලා දාන එක මම මෙතන ලියනවා. 10ක් count වෙයිද කියලා බලමු. verbs කියලා ලිව්වා. තැනින් තැන ලියනවා. පිළිවෙල මම පස්සේ කියනවා. එතකොට ඔයාලා note එකට මේක දාගන්න. nouns තියෙනවා, verbs තියෙනවා, determiners තියෙනවා. දැන් determiners කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. හැබැයි අඩුම තරමේ නම දැනගත්තානේ දැන්. අහගෙන හිටියේ ඉඳ නේද determiners කියලා වචන වර්ගයක් තියෙනවා කියලා මේක මොකක්ද කියන එක අපි පාඩමේදී ඉගෙන ගමු. adverbs කියනකොට පුතේ adverbs කියන එකේ adverbs එකටම යන්නේ adverbs. ඔව් adjectives හොඳයි. adjectives මම මෙතන මේ n එකත් simple වලින්ම තියන්නම්කෝ nouns adjectives නැත්තම් කැපිලිවෙලක් නැහැනේ adjectives adjectives pronouns කියලා දාලා තියෙනවා pronouns දන්න කට්ටිය කියන්න දාන්න හරිද pronouns ඉමාෂි සෙට් එකක් මේ වෙලා තියෙනවා නේද nouns verbs adjectives adverbs pronouns prepositions conjunctions determiners right දැන්
මෙතන ඉමාශිට ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද ප්‍රශ්නේ? වචන වර්ග 10ක් එන්නේ කොහොමද? මොකද මං ඉගෙනගෙන තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ 8 parts of speech කියලා. නේද? මං ඉගෙනගෙන තියෙන්නේ එහෙම කියලා ඉමාශි කියනවා ඇති හිතනවා ඇති නේද? ඉංග්‍රීසි භාෂාවේ වචන වර්ග 8ක් ගැන තමයි මං නම් දන්නේ කියලා නේද? ඒ හින්දා ඉංග්‍රීසි භාෂාව දැන් මෙයා එවලා තියෙන සෙට් එක තුල තියෙනවා යටම nouns, verbs, adjectives, adverbs, pronouns, prepositions, conjunctions, determinants කියලා ඒ සෙට් එකම එවලා තියෙනවා. දැන් ඉමාශිට ඉතුරු එක මතක නෑනේ. ඉතුරු එක මතක නෑ කියනද මෙතන 10ක් තියෙනවද? 1 2 3 4 5 6 7 8යි තියෙනවා අයලා තියෙන්නේ. ඉතුරු දෙක මතක නෑ කියන්නේ යන්නේ. මේ හරි. ඔය තව කට්ටියට මීට පරිබාහිර උත්තර තියෙනවද? දැන් මම ඔයාලා දීපු ඔක්කොම දැම්මනේ. නේද? 1 2 3 4 5 6 7 8ක් තියෙනවා මෙතන. නේද? 9 10 කියලා එකක් ආවේ නෑනේ. 9 10 කියලා එකක් ආවේ නෑ. හරි. මෙහෙම ගමුකෝ දැන් කාලය යනවනේ. ඒ නිසා මම දෙන්නම්. මේකට අපිට ගන්න පුළුවන් interrogatives කියලා වචන වර්ගයක්. interrogatives. හරිද? interrogatives කියලා වචන වර්ගයක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපිට ගන්න පුළුවන් interrogatives විතරක් නෙවෙයි අපිට ගන්න පුළුවන් තවත් වචන වර්ගයක් තමයි interjections. interjections දෙකම inter. හරිද? interjections. මේකේ S අකුරක් එහාටත් දෙන්න දිව්වා පේන්නේ නැහනේ. interjections මේක කරමු. දැන් පේනවද? හරිද? interjections 10 classes of words in English පාඩමේ ඔන්න 10ම තියෙනවා දැන්. මේ 10 දැන් ප්‍රයොරිටයිස් කරොත් එහෙම මුලටම එන්න ඕනේ පුතේ මොකද්ද? ඔයාලා හිතන්නේ වැඩියෙන්ම අපි අවධානය දෙන්න ඕනේ වචන වර්ගයේ මොකක්ද මේ සෙට් එකේ? දැන් මේකෙන් දන්නේ නැති ඒවා තියෙනවා. දන්නේ නැති එක ගැන ලොකුවට හිතන්න එපා දැන්. හරිද? මම අද සුට්ටක් ස්ලෝ එකේ උගන්වන්නේ. හරිද? නිදිමත හදාගන්න එපා. ලෙසන් එක පැහැදිලි වෙන්න ඕන නිසා සහ මම ක්ලාසස් ගොඩාක් කරලා ඉවර වෙලා ඉන්න නිසා මම ගොඩක් එක්ස්හොස්ට් වෙන්න කැමති නැති නිසා එහෙම කරන්නේ. අනිත් දේ තමයි මතක තියාගන්න දැන් අද දවසේ ක්ලාස් එක දැම්මේ මේ රිද්ම් එක යන්න ඕනේ නිසා මම අද දවසේ ක්ලාස් එක නොකරින්න උත්සාහ කරලා තමයි මම 9:30 ටයිම් එක දැම්මේ. දැන් ඊළඟ දවසේ ක්ලාස් එක 8ට හරියට පටන් ගන්නවා. හරිද? ඒ විතරක් නෙවෙයි 10 වෙනකම්ම හරියටම තියෙනවා. හරිද? දැන් ඔයාලට මේ 31 අපි O level එකට සමාරම්භක දේශනයක් ගන්නවා. ඒකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලටත් මම මේ link එක දාන්නම්. හරිද? 31 රෑ ඒ කියන්නේ March 31st night හරි අපි ගන්නවා O level වලට සමාරම්භක දේශනයක්. ඒකෙන් උත් ඔයාලට ආයෙත් මේකට ස්ටාර්ට් අප් එකක් ගන්න පුළුවන් පුංචි. මේ අපි එදා කරපු එකට වඩා චුට්ටක් සරල විදිහට පොඩි උන්නේ O level after O level කියන්නේ ඔයාලට වඩා පොඩි උන්නේ. දැන් ඔයාලා මෙතන ඉන්න කට්ටිය ඔක්කොම after A levels නේ. මෙතන කවුරු හරි ඉන්නවද මේ A level නොකරපු? ඉන්නවද නෑ නේද? A level නොකරපු. දැන් අපේ සෙට් එකේ දැන් මේ කට්ටිය මොකද මේ යනවා එළියට යනවා එහෙම සීන් එකක් තියෙනවා. දැන් මේ පාඩම කරගෙන යන අතරතුරේ ලෙෆ්ට් වෙලක් තියෙනවා. ඒ මම බැලුවේ මොකද මේ යනවා එහෙමත් තියෙනවා. සමහර අය ගිහිල්ලා දැන්. හරි කමක් නැහැ. මගෙත් එක්ක ඉඳපල්ලා. මම දැන් එකා හිටියත් උගන්වන්නේ පුවන්නවා. අය ඒකේ කතන්දරයක් නැහැ මගේ. දැන් මම මේ කල්පනා කරන්නේ මේ ක්ලාස් එකට අමතරව තවත් ක්ලාස් එකක් ඔයාලට මට හිතුනොත් මම දානවා. ඒක දාන්නේ ගොඩක් වෙලාවට දවල් වෙලාවක ඔයාලා දැන් ඉන්න සෙට් එක අනුව බලලා ඒ අවස්ථාවට අනුව දානවා. හරිද? ඔයාලට ෆ්‍රී ටයිම් එකක් බලලා දානවා. දැන් අපිට 31 වෙනිදා පටන් ගන්න කතන්දරයේදී කොහොමද දැන් ඔයාලගේ මේ මොකද්ද මේ ටැමිල් ක්ලාස් එක යන්නේ පුතේ සන්ඩේ මම හිතන්නේ 7:30 නේද පටන් ගන්නෙ ටැමිල් ක්ලාස් එක. ඔය බලන්න මට හරියට ටයිම් එකක් කියන්න. ඔයාලට පුතේ සිග්නල් අඩු නිසාද ඔයා යනවා එනවා වෙන්නේ. හරි කමක් නැහැ ඉතින්. පුළුවන් විදිහට ජොයින් වෙලා ඉන්න. ඉතින් සිග්නල් හොඳට තියෙන තැනකට ෆික්ස් වුණා නම් මේ ලෙසන් එකේ හොඳ අවුට්කම් එක ඔයාලට ගන්න පුළුවන්. මම අහන දෙයට උත්තරයක් ඕනේ. දැන් මෙතන ඉන්න හැමෝම ටැමිල් ක්ලාස් එකත් එක්ක ජොයින් වෙලා ඉන්න කට්ටියද නැත්නම් ඉංග්‍රීසි වලට විතරක් ජොයින් වෙනවද? මම හිතන්නේ මේ කෝස් එකේ යන විදිහට ටැමිල් ඉංග්‍රීසි දෙකමනේ යන්නේ නේද? ඔය බලන්න මේ අපි 4 දෙනෙක් දැන් ඉන්නවනේ. දැන් 4 දෙනා මට කියන්නේ ඔයාලා ටැමිලුත් ඉගෙන ගන්නවා නේද ඉරිදට? ඒ කියන්නේ දැන් හෙට ටැමිල් ක්ලාස් එක තියෙනව නේද? කීයටද තියෙන්නේ? 7:30ට ඒක පටන් ගන්න. හරි. දැන් මෙතන ඉන්න කට්ටියට ප්‍රශ්නයක් නැහැ 7:30ට පටන් ගන්න එක. මට ඔයාලා චුටි chance එකක් දෙන්න. දැන් මම සැටර්ඩේ මම ගොඩක් බිසි නිසා මම පොඩක් එනකොට වෙලා නිසා අපි බලමු 7:45ට පටන් ගන්න. හරිද? අපි බලමු 7:45ට මට පුළුවන් වෙයි.
එහෙනම් ඊළඟ දවසේ ඊළඟ සැටර්ඩේ ක්ලාස් එක 7:45 pm on time. හරි on time 7:45 pm start කරන්න මම expect කරනවා. ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙනවා පටන් ගන්න. හරිද? එහෙනම් ඊළඟ දවසේ ඉඳන් ඔයාලා ready වෙන්න 7:45 වෙනකොට. ඔයාලා 7:00 ඉඳන්ම ready වෙලා ඉන්න. හරිද? ඒ කියන්නේ ක්ලාස් එකට join වෙන්න අවශ්‍ය කරන වැඩ කටයුතු කරගෙන ඒ stand by mode එකේ ඉන්න 7:45 වෙනකොට 7:40ත් 7:45 අතර ready වෙලා ඉන්න. මම 7:45ට join වෙලා ක්ලාස් එක පටන් ගන්නවා. මට ඒක කරන්න පුළුවන්. හරිද? අද දවසේ 9:30 දාගත්තා. 9:30 on time මම join වුණා. හරිද? එතකොට ඒ වගේ next dayත් මම ඔයාලට time එක දෙනවා 7:45 වලට. ඒ අතරතුරේ අපි මේ after O level course එක පටන් ගත්තට පස්සේ තවත් දෙවනි දවසක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට දෙවනි දවසක් arrange කරගෙන ඒකටත් ඔයාලව සම්බන්ධ කරගන්න. එතනින් පස්සේ දෙගොල්ලෝ separate කරලා දෙගොල්ලන්ට study group දෙකක් හදලා වැඩ ටික කරගෙන යනවා. එතකොට දැන් මෙතන Tamil එකට හැමෝම ඉන්නවා. මේ ඉන්න 4-5 දෙනාම ඉන්නවනේ. හරි. එහෙනම් ඔයගොල්ලෝ ඔන්න ready වෙන්න. Tamil එක 7:00ට පටන් ගත්තාට English එක පටන් ගන්නේ Saturday 7:45. එහෙම time එක fix කරමු. අවුලක් නැහැනේ කාටවත් නේද? හරි. ප්‍රශ්න තියෙනවා නම් කියන්න ඕනේ. හරිද? මේ time ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් කියන්න. හරි. දැන් මේකට ආපහු අවධානය යොමු කරා. දැන් මෙතනින් highest prioritized word class එක මොකක්ද? ඒ කියන්නේ වැඩියෙන්ම ප්‍රමුඛතාවය ලබා දිය යුතු වචන වර්ගය මොකක්ද? වැඩිම ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ වචන වර්ගය මොකක්ද කියලා තමයි මම අහන්නේ. වැඩිම ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ වචන වර්ගය මොකක්ද? උත්තරය දෙන්න. උමායට හිතෙන්නේ nouns කියලා නේද? හරි. අනිත් අයට වෙනත් උත්තර තියෙනවද? වෙනත් උත්තර තියෙනවද? මේකෙන් වැඩිම ප්‍රමුඛතාවයක් ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක් වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ වචන වර්ගය මොකක්ද? nouns කියලා තමයි හිතෙන්නේ නේද? සඳුනිටත් හිතෙන්නේ ඒකමයි. right? සඳුනිටත් හිතෙන්නේ ඒකමයි. මොකද ඉමාශිගේ අදහස මේ ගැන? ඉමාශිගේ අදහස මොකක්ද මේ ගැන? ඉමාශිගේ අදහස මොකක්ද? යත් කියනවා nouns කියලා. යත් කියනවා nouns කියලා. වෙනත් උත්තර නැහැනේ. හරි. ඔයාලා හිතන විදිහටම nouns නෙවෙයි highest priority එක දෙන්න ඕනේ වචන වර්ගය verbs. හරි. nouns නෙවෙයි highest priority එක දෙන්න ඕනේ වචන වර්ගය verbs. ඇයි සර් අපි verbs වලට ඔච්චර highest priority එකක්ම දෙන්නේ? කියන්නේ verbs එච්චරකට වැදගත්ද? දැන් කල්පනා කරන්න ඕනේ දෙයක් ඒකනේ. verbs එච්චරකට වැදගත්. පොත් එක තියෙන ක්‍රියාපද ඒ තරමට වැදගත් නේද? ක්‍රියාපද ඒ තරමටම වැදගත්ද? නාම පද වලට වඩා. ඔව් වැදගත්. කොහොමද එහෙම වැදගත් වෙන්නේ? හරිද? ළමයි ඔයාලට හිතන්නකෝ මෙහෙම දැන් ඔයාලට මං කියනවා වචනයක් පාවිච්චි කරලා දැන් මෙතන තිබ්බ 10ම මතක නෑනේ 10ම මතක නෑ මම මකනවා හරිද හැබැයි මම ආයෙ මතක් කරගන්නවා හරිද දැන් මෙතන 10ක් තිබ්බා කියලා මතක තියාගන්න අර ඔයාලට අමතක වෙච්ච දෙක තමයි ඉන්ට දෙක කියන්නේ ඉන්ට වලින් පටන් ගන්න වචන වර්ග දෙක interrogatives interjections interrogatives interjections මම මතක නැති එක මතක තියාගන්න දැන් interjections හරිද interrogatives නැත්නම් interjections හරි මේ දෙක තමයි අමතකුනේ. ඒතර අනිත් සෙට් එක කට්ටියම දාලා තිබ්බා මමත් බෝඩ් එකේ දැම්මා. අපි දැන් නෝට් එක ලියා ගන්න ඕනේ. නෝට් එක දැන් මාතෘකාව විතරයි තාම. verbs ගැන මම කතා කරනවා. verbs තමයි අංකයකට එන්නේ. එහෙනම් දැන් මේ නෝට් එකට ඔයාලා මෙහෙම දාගන්නකො දැන් මගෙත් එක්ක මේක අහගෙන ඉගෙනගෙන යන්න පුළුවන්. 10 classes of words in English අංක 1 verbs. අංක 1 වෙන්නේ verbs. හරිද? verbs කියලා කියන්නේ ක්‍රියාපද. ක්‍රියාපද. මේක කොහොමද අංක 1 උනේ? නැත්නම් මේකේ ඇයි මේ highest prioritize කරන word class එක බවට පත් වෙන්නේ verbs කියන එක. ක්‍රියාපද කියන එක. මේකේ තියෙන ප්‍රබලත්වය මත තමයි එහෙම වෙන්නේ. ක්‍රියාපද හරි ප්‍රබලයි ළමයි. දැන් මම ඔයා ගාවට හරිද වතුර එකක් ගෙනල්ලා වතුර එක දීලා කිව්වොත් එහෙම drink කියලා. ඒකෙන් මම ඔයාට අදහස් ප්‍රකාශනයක් සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි. drink. මම ඔයාට stand up කිව්වොත් එතන ඔයාට මම දෙනවා command එකක්. ඔයා නැගිටිනවා. sit down කියලා කිව්වොත් ඒත් මං කියන්නේ verb එකක්. එතකොට ඔයා
ඉඳ ගන්නවා. come in කියලා කිව්වොත් ඇතුළට එනවා. හරිද? ඉතින් දැන් උදාහරණයක් විදිහට ඔයාට කෑම එකක් දීලා ඉවරලා eat කියලා කිව්වොත් ඔයා කනවා. එතකොට මේ sannivedana කාර්ය සඳහා වැඩිම දායකත්වයක් දක්වන ප්‍රබලම වචන වර්ගයේ බවට පත් වෙන්නේ ළමයි ක්‍රියාපද. හරිද? තනි වචනෙන් වුණත් කමියුනිකේෂන් ප්‍රොසෙස් එකේ සම්පූර්ණ කොටසක් ඉවර කරන්න තියෙන හැකියාව නිසා මේ ක්‍රියාපද මේ විදිහට මුල් වෙනවා ප්‍රධාන වෙනවා. ඒ කියන්නේ සෑම ක්‍රියාපදයක්ම සෑම ඇක්ෂන් verb එකක්ම හරිද? මතක තියාගන්න සෑම ක්‍රියාපදයක්ම කිව්වහම දැන් හැම ක්‍රියාපදේම නෙවෙයි ඇක්ෂන් verbs. හරි? ඒතර ඇක්ෂන් verbs කියලා අපි කතා කරන්නේ ෆන්ක්ෂන් වීමත් එක්ක ක්‍රියාපදයක ෆන්ක්ෂනලිටි එකත් එක්ක තමයි අපි ඒකට ඇක්ෂන් verb කියලා කියන්නේ. කියන්නේ යම් කිසි කරන දෙයක් පිළිබඳ කියවෙන දෙයක් කියන අදහසනේ පුතේ. think කියන්නේත් ඇක්ෂන් verb එකක්. හරි? think කියන්නේ හිතනවා කියන්නේත් ඇක්ෂන් verb එකක්. sleep කියන්නේත් ඇක්ෂන් verb එකක්. හරි? එතකොට මේ ඇක්ෂන් එකක් කියලා කියන්නේ මෙතන අපිට ඒක ඉමේජිනයිස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හිතා ගන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකො. ඔයාට මම කිව්වොත් එහෙම රන් කියලා. ඔයාට චිත්‍ර රූපයක් මවා ගන්න පුළුවන් දුවන එකක් ගැන නේද? රන්. දැන් රන් කියන ක්‍රියාපදයේ තේරුම දුවනවා කියන එක ඔයාට මං රන් කියලා කිව්වොත් එහෙම දුවපන් කිව්වා වගේ තමයි. දුවන්න කිව්වා වගේ තමයි. දැන් ඕක හරි ආචාරශීලී විදිහට කියන්න පුළුවන් please run. please come අපි කියන්නේ. දැන් come එක ඉස්සරහට please එකක් දාන්න. please come. දැන් please come කියන්නේ කරුණා කරලා එන්න කියන අදහස. හරිද? please come. please come here. please come here. here කියන්නේ මෙතෙන්ද මෙහි කියන අදහස. මෙතෙන්ද එන්න. please come here. please go there. කරුණා කරලා එතෙන්ද යන්න. please go there. එතෙන්ද කියනවා there. here කියනවා මෙතෙන්ද HERE. there කියනවා THERE there එතන කියන අදහසින් කියනවා. go there. come here. දැන් ඔන්න බලන්නකො මේකේ මේ තියෙන මේවට අපි කියන imperatives කියලා. මේවට අපි කියනවා විධාන. එහෙම නැත්නම් imperatives කියලා. ඒ නිසා මේ ක්‍රියාපදය නාමපදයට වඩා ප්‍රබලයි. දැන් හිතන්න නාමපදයක් කිව්වහම ඒකෙන් කමියුනිකේෂන් ප්‍රොසෙස් එකක් ඉවර වෙන්නේ නැහැ. sannivedana කාර්යයක් ඉවර වෙන්නේ නැහැ. නාමපදයක් විතරක් පාවිච්චි කරලා. ඕනනම් නාමපදයට තියෙන ඊළඟ දැන් නාමපදේ තමයි දෙවෙනි එක. ඒකත් දැන් දාන්නම් ඒ නිසා දැන් නෝට් එක කම්ප්ලීට් කරගෙන යන් ඔය ඉන්න ගමන්ම දෙවෙනි වචන වර්ගය තමයි nouns. දෙවෙනි වචන වර්ගය තමයි nouns. හරිද? දෙවෙනි වචන වර්ගය තමයි nouns. ඒ කියන්නේ නාමපද. නාමපද තමයි දෙවෙනි වචන වර්ගය බවට පත් වෙන්නේ. ඒතර එයා verbs වලට විතරක් දෙවෙනි වෙනවා. හරිද? දැන් ඔයාලා හැමෝම හිතන් ඉන්නේ nouns වැදගත් කියලා නෑ. nouns වලට වඩා වැදගත් වෙනවා verbs. ඒ කියන්නේ ඔයා ක්‍රියාපද හැකිතාක් ඉගෙන ගන්නවා. ක්‍රියාපද වැඩියෙන් දන්නවා කියන්නේ ඔයාගේ කමියුනිකේෂන් ස්කිල් එක ගොඩක් එක්ස්පෑන්ඩ් වෙනවා. දැන් නිකමට හිතන්න මම ඔයාලට කිව්වොත් මෙහෙම අභ්‍යාසයක්. ඔයා පුතේ දැන් මේ ක්ලාස් එක ඉවර වෙලා මේ සෙෂන් එක එන්ඩ් වෙලා හරිද අපි මේ සෙෂන් එක 11 pm තමයි එන්ඩ් කරන්න දැන් එක්ස්පෙක්ට් කරගෙන ඉන්නේ. හරිද? ඔයා පුතේ මේ සෙෂන් එක එන්ඩ් වුණාට පස්සේ හරිද අපි තව එක්ස්ට්‍රා සෙෂන් එකක් පස්සේ ගමු. හරිද? දැන් අද අපේ ගෲප් එකේ ඉන්න සෙට් එකමනේ මේ සම්බන්ධ වෙලා ඉන්නේ වෙන පිටින් කවුරුත් සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා මේකේ මම බලාපොරොත්තු වෙන විදිහට රෙකෝඩින් එකක් ගන්න එකේ තේරුමකුත් නැහැ. හරි දැන් ඔයාලා වෙනුවෙන් මම රෙකෝඩින් එකක් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි සම්බන්ධ වෙච්ච නොවුන කට්ටියට දෙන්න ඕන නිසා තමයි මේ රෙකෝඩින් එක යන්නේ. මේකේ අර මම රෙකෝඩින් එක ස්ටොප් කරොත් එහෙම පොඩි අවුලක් වෙනවා. සමහර අර සිග්නල් එහෙම නැතුව ඩිස්කනෙක්ට් වෙනකොට දැන් මෙතන ඉන්න කට්ටියම සිග්නල් නැතුව ඩිස්කනෙක්ට් වුණාම ආයෙ ඊට පස්සේ මගේ හරිච්ච දෙයක් අවවර්ණය කරගන්න තියෙන රෙකෝඩින් එක නැත්තම් ඇත්තටම මට දැන් එක රෙකෝඩින් එක ගන්න ඕනේ නැහැ අවශ්‍ය නැහැ. මොකද අපි සෙට් එකේ ඉන්න ටික ඉන්නේ. නමුත් අර දැන් ඔක්කොම සම්බන්ධ වෙලා නැහැනේ. මෙතන 6 දෙනාම එක දිගට කනෙක්ෂන් ප්‍රශ්නයක් නැතුව ස්ටේබිලිටි එක කනෙක්ෂන් ස්ටේබිලිටි එකත් එක්ක යනවා නම් මට මේක රෙකෝඩින් එකක් අවශ්‍ය නැහැ. මට අවශ්‍ය නැහැ කොහොමත්. ඒක ස්ටුඩන්ට්ස් ලාට තමයි වැදගත් වෙන්නේ. මම අර කිව්ව විදිහට මේක මම මේ සෙෂන් එක දැම්මේ මේ අර අද දවසේ මම ගොඩක් වෙහෙස කරලා ඉන්න නිසා තමයි මෙහෙම මේ උගන්වන්නේ. හරිද? ඔයාලා දන්නවා මම කලින් දවසේ උගන්වපු විදිහ මොකක්ද කියන එක නේද? හරි. ඉතින් ඒ වුණාට මම දන්නවා මම කියන දේවල් ඔයාලට පැහැදිලි කියලා. මම කියන දේවල් ඔයාලට තේරෙනවා කියලා මම දන්නවා. හරිද? ඒක මම දන්නවා. මට තේරෙන්නේ නැත්නම් චුට්ටක් හරි මට දැනෙනවා. එහෙම වුණාම මම අහනවා. "පුතේ තේරුණාද?" "ඈ මේක චුට්ටක් තේරුන්නේ නැහැ නේද?" දැන් උදාහරණයක් විදිහට ගිය සතියේ පන්තියේ අන්තිමටම මම කියලා දීපු ටික සමහර ලාවට ඔයාලගේ ඔළුවට යන්න නැතුව ඇති. මොකද පන්ති අන්තිම වෙලාව වෙනකොට මම මේ phrases clauses ගැන ඒ නිසාම තමයි අමතරව තව නෝට් එකක් එහෙම දාලා ඒක චුට්ටක් එක්ස්ප්ලেইন කරන්න උත්සාහ කරේ. නමුත් බය වෙන්න එපා. කිසිම දෙයක් නොතේරි ඊළඟ ස්ටෙප් එකට මම යන්නේ නැහැ. කාට හරි තේරෙන්නේ නැහැ කියලා කියනවනම් නැවත නැවත එක්ස්ප්ලেইন කරන තැන මම ඉන්නවා. මොකද මගේ බලාපොරොත්තුව ඔයාලා සෙට් එකට හරියටම ඉංග්‍රීසි ටික අල්ලලා දෙන එක.
හරි ඒකලා සර්ටිෆිකේට් එකක් දීලා නේද ඔයාලට සර්ටිෆිකේට් එකක් දෙන්න ඔයාලව සර්ටිෆයි කරන්න නම් ඔයාලට ඉංග්‍රීසි පුළුවන් වෙන්න එපා නිකම් බොරුවට ඔයාලා මේ මුදල් ගෙවුව පමණින් ඔයාලට සර්ටිෆිකේට් එකක් දෙනවා නම් එතනත් ඒ සර්ටිෆිකේට් එකට වටිනාකමකුත් නැහැ හරි ඉතින් ඒ නිසා මේකේ මම බලාපොරොත්තු වෙන අවුට්කම් එක ගන්න නම් හරිද ඔයාලත් එක්ක ඇක්ටිව්ලි මේක කරගෙන යන්න ඕනි කියන එක මම කිව්වා ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ chat එක නිතර පාවිච්චි කරලා හරි එහෙම නැත්නම් කතා කරලා හරි මට ප්‍රතිචාර දක්වන්න කියලා හරි දැන් ඔන්න nouns ගැන කිව්වොත් එහෙම verbs වලට විතරක් දෙවෙනි වෙන nouns හරිද එයාලට පුළුවන් attention grabber කියන්නේ attention grabber එකක් කියන්නේ අවධානය යොමු කර ගැනීමක් විදිහට පාවිච්චි කරන දැන් හිතන්නකෝ ගෙදර බල්ලෙක් ඇති කරනවා බල්ලට ටොමි කියලා නම දාලා තියෙනවා ටොමි කියලා දෙපාරක් කිව්වනම් ටොමි එතන අන්න එතකොට attention grabber එකක් විදිහට noun එකට යම්කිසි හැකියාවක් තියෙනවා හැබැයි ඒ proper noun එක කිව්වහම දැන් අපි හිතන්නකෝ මේ tree කියලා කිව්වයි කියලා mango කිව්වයි කියලා අඹ ගෙඩිය කැඩිලා බිමට වැටෙන්නේ නැහැ නේද ඈ ඒක අපිට දැන් අඹ ගෙඩියක් කඩා ගන්න ඕනේ mango කියලා කියනවා අඹ ගෙඩිය කැඩලා බිමට වැටෙන්නේ වෙන්නේ නැහැ. කියන්නේ කමියුනිකේෂන් ප්‍රොසෙස් එකක් ප්‍රතිචාරයක් අපිට එන්නේ නැහැ. ඒ නිසා තමයි මෙයා attention grab එකක් විදිහට වැදගත් වුණාට verb එක ඊට වඩා powerful sannivedana කාර්යයේදී. ඒ නිසා එයා මුලින් තියලා තියෙනවා. හරිද? දැන් අර සෙට් එකේ තුන්වෙනි එක්කෙනා බවට පත් වෙන වචන වර්ගයේ විදිහට මම සලකන්නේ pronouns. මෙයාලටත් ලොකු power එකක් තියෙනවා pronouns වලට. හරිද? හරි. දැන් මට මෙතන ඉන්න දරුවෝ මට කියන්නකො බලන්න pronouns Taman දන්න pronouns set එකක් නිකන් chat එකට දාගෙන යන්න pronouns සර්වනාම පද ඉංග්‍රීසි වලින් සර්වනාම පද දාන්න බලන්න pronouns සර්වනාම පද දැන් නෝට් එකේ මේ ටික ලියවෙන්න ඕනේ මම මේ වැදගත් වෙන පිළිවෙලට අනුව තමයි මේ දෙන්නේ මේකට සම්බන්ධ වෙලා මේ ජොයින් වෙලා ඉඳලා වෙන කොහරි ගිහිල්ලා මේ නේද වැඩ කර ඉන්නවද දන්නේ නැහැ කට්ටිය දැන් රෙකෝඩින් එක ගන්න බලාගෙන හරිද මම ඔහි උගන්නගෙන යයි කියලා නේද එහෙම නැහැ නේද ඉන්නව නේද අහගෙන ඉන්නව නේද ලයිව් රයිට් හරි එහෙනම් කියන්නකෝ pronouns වලට ඔයාලගේ examples එවන්නකෝ බලන්න pronouns වලට examples pronouns වලට examples එවන්න බලන්න මට. දැන් එතකොට ඉංග්‍රීසි කෝස් එකක නේද දැන් අපි මේ හරි ඔන්න උමාය නම් මට රෙස්පොන්ඩ් කරනවා දෙය කියලා එවලා තියෙනවා. හරි. එක එකක්. V එකත් හරි පුතේ. හරි good. Okay right. දැන් chat එක use කරනට වඩා කතා කරන එක lazy කියලා උමායට හිතෙනවා නම් උමාය කතා කරත් අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේක spoken english class එකක් ඉස්සරහට ඔයාලට කතා කරන්න අවස්ථාව දෙන්න ඕනේ. දැන් මේ වගේ ටයිම් එක දාගත්තාම කොහොමද ගෙවල් දොරවල් බාහිර ශබ්ද නැහැනේ නේද so you can start speaking it is not a problem okay even though this one is recorded this will be only shared with our group okay SLC that study group the members of the study group so you can speak up no issue right කොහොමත් ඔයාලා මාත් එක්ක familiar වෙලා මේ වැඩේ කරගෙන යනවා නම් කොහොමත් ඒක තමයි හොඳම වැඩේ හරි හරි ඔන්න ඒවල තියෙනවා ඉමාෂි මට ඔක්කොම සෙට් එක වගේ ඒවල තියෙනවා I he she it we you they ඒවල තියෙනවා හරි දැන් මෙතෙන්දි මට ඉමාෂි හැම ඒවල තියෙනකොට උමායත් දේවි ඒවල තියෙනවා දැන් මෙච්චරද සර්වනාම තියෙන්නේ නෑ ඔය පුද්ගල සර්වනාම ටිකට විතරක් ලඟු වෙන්න හොඳ නෑ සර්වනාම කියලා කිව්වහම මේ බලන්න මේකත් සර්වනාමයක් එනද හරිද සර්වනාමයක් someone කියලා කිව්වොත් ඒකත් සර්වනාමයක්. හරිද? මේවට වෙන වෙනම නම් තියෙනවා. හරිද? අපි මේ සර්වනාම පාඩමේ යටතේ මේවා ගැන හිතන්න. this කියලා කියන්නේ එක්තරා ආකාරයක සර්වනාමයක්. this that this those මේවා වර්ගීකරණය කරගන්න පුළුවන් demonstrative pronouns කියලා. හරිද? ඊළඟට අපි ගමුකෝ each other. හරිද? each other. මේ වචන දෙක එකට තියෙන්නේ. මේක සර්වනාමයක්. දැන් ඔයාලා දන්නේ අර IVU they she he කියන හත විතරනේ නේද? ඒ වගේ අනිකුත් ස්වරූපත් තියෙනවා. ඒතකොට සර්වනාම කිව්වහම ඊට වඩා ලොකුයි මාතෘකාව. relative pronouns උත් සර්වනාම. උදාහරණයක් විදිහට ප්‍රශ්න පද තියෙන සමහර ඒවා relative pronouns කියලා which කියලා එනවා that කියලා එනවා. නේද? එතකොට මේ තැනේ හැටියට විවිධ ඒ කියන්නේ එකම වචනයක් වචන වර්ග කීපයක් තුල පෙනී සිටින්නට පුළුවන්. ඔන්න පළවෙනි දැන් වැදගත් කරුණක් මේ word classes lesson එකේදී ඔයාලා අවබෝධ කරගන්න ඕනේ. එකම වචන වර්ග කීපයක් තුල පෙනී සිටීමට පුළුවන් ඉංග්‍රීසි භාෂාවේ. හරිද? ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් උදාහරණයක් විදිහට මේ this කියන එක ගත්තොත් පුතා
මේක පුතේ pronouns වලත් ඉන්න පුළුවන් determinants වලත් ඉන්න පුළුවන්. එතකොට මේ which කියන එක්කෙනා pronouns වලත් ඉන්නවා. එතකොට මෙයා තව මේ relative pronouns වලට අමතරව question interrogatives වල ප්‍රශ්නවාචී පද වලත් ඉන්නවා. එතකොට එයා තැන් දෙකේ ඉන්නවා. හරිද? දැන් අපි ගමුකෝ when කියන එක්කෙනා. මේ when මෙයා හරිද? relative pronoun එකක් විදිහට pronouns වලත් ඉන්නවා. conjunction එකක් විදිහට conjunctions වලත් ඉන්නවා. interrogative එකක් විදිහට interrogative වලත් ඉන්නවා. එහෙම තමයි. දැන් work කියන වචනේ ගන්න නිකමට. නිකමට අපි work කියන වචනේ ගමු. මෙයාට නාමපද තේරුමකුත් තියෙනවා noun එකක් විදිහටත් ඉන්නවා work කියන්නේ වැඩේ කියන අදහසින් වැඩ කරනවට work කියන නිසා එයා verb එකක් විදිහටත් පෙනී සිටිනවා. එතකොට එකම වචනය වචන වර්ග තුලදී විවිධ වර්ගවල පෙනී සිටීමේ හැකියාවක් තියෙනවා. හරි ඒකත් මතක තියාගන්න. pronouns කියන්නේ සර්වනාම පද. සර්වනාම පද වලට දෙන්න තියෙන අර්ථකථනය තමයි ළමයි අපිට නිකන් අර හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් එකක් කියන අදහස. හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් එකක් කියන අදහස. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ දැන් අපි ඕනම හරිද ජනාධිපතිතුමා ඉඳන් හරිද බෙග දක්වා හරිද බෙග දක්වා හරිද the president හරි the president sorry the president හරිද ජනාධිපති ප්‍රෙසිඩන්ට් ගේ ඉඳන් බෙග දක්වා ඒ කියන්නේ ජනාධිපතිගේ සිට හිඟන්නා දක්වා පුද්ගලයා පිරිමි නම් කිසි අවුලක් නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන් he කියන එක. එතකොට සර්වභාවිතයක් තියෙනවා. ඔන්න ඔය නිසා තමයි මේවට සර්වනාම කියලා කියන්නේ. හරිද? එතකොට කෙනා ස්ත්‍රී නම් අපිට පුළුවන් she කියලා භාවිතා කරන්න. එතකොට ඔන්න ඔය විදිහට අර ඕනම එකට ගැලපෙන නිසා තමයි සර්වභාවිතයක් ඇති නිසා තමයි pronoun සර්වනාම පද කියලා කියන්නේ. දැන් this කියලා කිව්වොත් මේ කියලා පෙන්නලා ළඟ තියෙන ඕන එකට කිව්ව හැකියි. ළඟ ඉන්න ඕනම කෙනෙකුට කිව්ව හැකියි this කියලා. හරි this කියලා කෙනෙකුට move මේකා කියලා this කියලා කිව්ව හැකියි. හරි? ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් පුතේ. හරිද? ළඟ තියාගෙන කිව්ව හැකියි. හරිද? this move මේකා මේකී කියලා කිව්ව හැකියි. එහෙමත් පුළුවන්. හරිද? එහෙම තේරුම එනවා. හරි ප්‍රශ්නයක් නැහැ. සර්වනාම කියන්නේ ඒකයි. එතකොට අපිට සර්වනාම replace කරන්න පුතේ common noun නැත්තම් proper nouns. දැන් මෙතන ඉන්න කට්ටිය common nouns දන්නව ඇතිනේ නේද? common nouns දන්නව ඇති. common nouns නැත්තම් proper nouns replace කරලා තමයි අපි සර්වනාම use කරන්නේ. ඒ කියන්නේ අපි දැන් යම්කිසි pronoun එකක් use කරොත් එහෙම එයාට අදාළ proper noun එකක් හෝ common noun එකක් තියෙනවා. එක්ක දෙකම තියෙනවා නැත්තම් දෙකේ එකක් තියෙනවා. දැන් හිතන්න මෙතන pronoun කියන එකනේ එතකොට මට ගන්න වෙන්නේ. හරිද? pronoun කියන එකනේ මට ගන්න වෙන්නේ. දැන් අපි මෙතන මේ වගුවේ දැන් මෙතන දානවා කියලා හිතන්නකෝ. ඔන්න දැන් මට common noun එකක් දාගන්නවා teacher කියලා. මට common noun එකක් දාගන්නවා teacher කියලා. මොකද මං ගුරුවරයෙක්. එතකොට මම මගේ proper noun එක දාගන්නවා. දාගන්න දෙයක් නැහැ. මට කොහොමද දාලා තියෙන්නේ රංජන් සේනාරත්න කියලා. හරිද? මේක නම් දෙකෙන් ගන්නත් පුළුවන්. එක නමක් විදිහට රංජන් කියලා ගන්නත් පුළුවන්. හරිද? එතකොට මගේ pronoun එක වෙන්නේ හැම වෙලාවෙම ඔයාලට he කියන එක. ඔයාලට he කියන එක. ඔයාලා මට කියන්නේ he කියලා. මට I කියන එක. මට I කියන එක. තේරුණාද? මෙන්න මේ විදිහට තමයි common noun proper nouns භාවිතය යන්නේ. දැන් අපි මෙතන හිතමු මම කතා කරනවා දැන් අපේ smart language course එක. හරිද? SLC students කියලා අපි දාගන්නවා මෙතන. මේක දැන් මම දාගන්නවා common noun එකක් විදිහට SLC students. proper noun එකක් විදිහට දාගන්න පුළුවන් අපිට දැන් SLC students ලා ඇතුලේ දැන් අපිට මේ අපි SLC students කියන එක දාගමු. එතකොට proper noun එක තමයි SLC students. මේකේ ඉන්න කට්ටිය විතරයිනේ හඳුන්වන්නේ. එතකොට මොකද්ද common noun එක? they කියලා මම කතා කරනවා. ඔයාලා we කියලා කතා කරනවා. හරිද? මේ වගුව වෙන්නේ නැහැ නිතර කොටස. ඒ නිසා මම මෙතනින් හරිය මේ ටික පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රොමන්ඩ් දැන් අපි මෙහෙම හිතමු ඔන්න තව එකක් ඈ. දැන් හෝටලයක් තියෙනවා. හෝටල් වලට නම් තියෙනවනේ දන්නවනේ. හෝටල් වලට නම් තියෙනවා. දන්න මොකක් හරි ප්‍රසිද්ධ හෝටලයක නමක් කියන්න බලන්න. දන්න මොකක් හරි ප්‍රසිද්ධ හෝටලයක නමක් කියන්න බලන්න සඳුනි කියන්නකෝ බලන්න. දන්න ප්‍රසිද්ධ හෝටලයක නම ලංකාවේ තියෙන. ඈ මොකක් හරි තමන් දන්න ප්‍රසිද්ධ හෝටලයක නම. ඔය කවුරු හරි කමන්නේ කියන්නකෝ සඳුනිට කිව්වට සඳුනි විතරක් නෙවෙයි ඉමාශි හරි කමන්නේ. දෙයිපාර හරි left උනාද ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඔන්න උමායා කියනවා හිල්ටන් කියලා. රයිට් හරි. හිල්ටන් කියලා කිව්වා. හරි. දැන් හිල්ටන් කියන්නේ proper noun එකක් නේ.
හිල්ටන් හොටෙල්. හරිද? හිල්ටන් කියන්නේ ප්‍රොපර් නවුන් එක. එයාට කොමන් නවුන් එක බවට පත් වෙන්නේ හොටෙල් කියන එක. කොමන් නවුන් එක හොටෙල්, ප්‍රොපර් නවුන් එක හිල්ටන්. එහෙනම් ප්‍රෝනවුන් එක මොකද්ද පුතේ? කල්පනා කරන්න ප්‍රෝනවුන් එක මොකද්ද කියන්නේ? දැන් මේක කොමන් නවුන් එක. මේක කොමන් නවුන්. එයාගේ ප්‍රොපර් නිශ්චිත නාම පදේ ප්‍රොපර් නවුන් එක හිල්ටන්. දාපු නම දීපු නම හිල්ටන්. එයාට ගැලපෙන ප්‍රෝනවුන් එක මොකක්ද? එයාට ගැලපෙන සර්වනාම මොකක්ද? මොකක්ද සර්වනාම? හිතන්න පොඩ්ඩක්. දැන් ඔයාලා දන්න සර්වනාම හතෙන් එකක් මේකට ගලපන්න. මොනවද ඔයාලා දන්න සර්වනාම හත? අර ගිරව දාලා පාඩම් කරගෙන තියෙන හත. I, we, you, they, she, he, it. ඔය සෙට් එකෙන් මෙතන ප්‍රෝනවුන් එක විදිහට ගලපන්නේ මොකක්ද? කොමන් නවුන් එක හොටෙල්, ප්‍රොපර් නවුන් එක හිල්ටන්. ප්‍රෝනවුන් එක මොකක්ද? හරි උමාය උත්තරයක් දුන්න එක හරි. අනිත් පැත්ත කල්පනා කරා. සඳුනිගේ උත්තරේ බහුවචනයි. ඒක ගැලපෙන්නේ නැහැ. දැන් මෙතන හොටෙල් හිල්ටන් එක දෙයක්. it නිවැරදි උත්තරේ it. එය කියන අදහස. ඔව් විමාශි හරි it. දැන් තේරෙනවද එහෙනම් මේ pronouns කොහොමද common nouns වලට සහ proper nouns වලට replace කරගන්නේ කියලා? බහුවචන අර්ථයක් ආවොත් අපිට they කියන proper noun එක ගන්න pronoun එක ගන්න පුළුවන්. මෙතන අර දැන් අපි ගත් SLC students කියලා කිව්වහම smart language course students ලා. students කිව්වහම ශිෂ්‍ය පොදුවේ පොදු නාමපදේ. ඒතර අරක proper කරා SLC students කියලා දාලා. දැන් grade 6 students කියලා දැම්මත් proper වෙනවා. හරිද? එතකොට නිකම්ම students කිව්වොත් ඒක common. ඊට පස්සේ they කියලා කිව්වහම ඒක සර්වනාම. ඔන්න ඔය විදිහට තමයි pronouns වල සාමාන්‍ය භාවිතය යෙදෙන්නේ. දැන් සරල අදහසක් ආවනේ pronouns වලට. ඒක ප්‍රමාණවත්. ඊට පස්සේ අපිට හම්බෙන ඊළඟට වැදගත් වචන වර්ග දෙක බවට පත් වෙන්නේ හරිද? අංක 4 සහ 5 බවට පත් වෙන්නේ adjectives සහ adverbs. adjectives සහ adverbs. දැන් මෙතන adjectives කියලා කියන්නේ නාම විශේෂණ පද. එතකොට adverbs කියලා කියන්නේ ක්‍රියා විශේෂණ පද. ක්‍රියාවක් විස්තර කරන පද. නාම පදයක් විස්තර කරන පද. ප්‍රධාන වචන වර්ග පහ කියලා කියන්නේ දෙන්න ඕනේ ප්‍රයොරිටි එකටත් අනුව ගත්තාම මේ වචන වර්ග පහ. එතකොට මේකෙන් verbs හරිද? open class word එකක්. adjectives open class word එකක්. adverbs උත් open class word එකක්. එතකොට nouns ඔය එකත් open class. pronouns closed. මොකද්ද ළමයි මේ open closed කියන කතාවෙන් කියන්නේ? open closed කියන කතාවෙන් කියන්නේ මොකද්ද? කොහොමද pronouns closed බවට පත් වෙන්නේ? ප්‍රධාන වචන වර්ග පහ තියෙනවා. ළමයි closed class word එකක් කියලා කියන්නේ අපිට අවුරුදු ගාණක් කාලාන්තරයක් යනකම් ඉංග්‍රීසි භාෂාවට අලුත් pronoun එකක් එකතු වෙන්නේ නැහැ. දැන් අපි මුල් කාලේ ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අපේ කාලෙත් අපි ඉගෙන ගත්තේ I, we, you, they, she, he, it කියන personal pronouns 7. දැනුත් උගන්වන්නේ I, we, you, they, she, he, it කියන personal pronouns 7. හැබැයි verbs ගත්තොත් දවසින් දවස වචන එකතු වෙනවා. nouns ගත්තොත් දවසින් දවස වචන එකතු වෙනවා. adjectives උත් එහෙමයි, adverbs උත් එහෙමයි. මේවට දිනෙන් දින අප්ඩේට් වීමක් යෙදෙන නිසා ඒ අර මෙතනින් සීමා වෙන්නේ නැති දැනට පවතින වචන සෙට් එකෙන් සීමා වෙන්නේ නැති නිසා අන්න ඒවට අපි කියනවා මොනවා කියලාද? open class words කියලා. හැබැයි මෙතන තියෙන මේ ප්‍රධාන වචන වර්ග පහේ තියෙන එකම closed එක තමයි pronouns. pronouns වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයි ඒකට ආය අලුත් ඒවා එකතු වෙන්න කාලාන්තරයක් යනවා. අලුත් සර්වනාමයක් එකතු වෙන්න අවුරුදු සමහරට 100ක් විතර යයි. ඒ නිසා 100කටත් එකක් එකතු වෙන්නේ. සමහර ඒවා බැහැරව යනවා, සමහර ඒවා එකතු වෙනවා. එහෙම ඊටාම අඩුවෙන් තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඉංග්‍රීසි භාෂාවේ එයා කියලා එකක් නැහැ. he or she කියලානේ ඒක යන්නේ.
එතකොට දැන් සිංහල භාෂාවේ එයා කියලා කිව්වහම ස්ත්‍රී ලිංග වේවා පුරුෂ ලිංග වේවා ඕන කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් සර්වනාම පදයක් නේ එයා. හරිද? වන් කියලා එහෙම කියන්න බෑ. වන් කියලා කිව්වම එකා කියන අදහසෙත්. හරිද? එතකොට එයා කියලා කියවෙන්නේ නැහැ. දැන් ඔය පොත්පත් කියවන ළමයින්ට අහු වෙනවා සමහර ලාවට අර ඔහු හෝ ඇය ඔහු හෝ ඇය කියන එක පාවිච්චි කරනවා. he or she කියලා තමයි ඉංග්‍රීසි වල ගොඩක් සටහන් වල තියෙන්නේ. හරි? ඒකට හේතුව එයා කියලා ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව හඳුන්වන්න පුළුවන් third person singular එකක් නැහැ. ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවයේ ඒකවචන පදයක් නැහැ ඉංග්‍රීසි වල. දැන් අනාගතේ ඔය එයා කියන එකට මොකක් හරි වචනයක් ඔන්න එකතු වෙන්න පුළුවන් ඕන්න. හරිද? ඒ කියන්නේ භාෂාව අප්ඩේට් වෙලා කවදා හරි දවසක ඒකට සර්වනාමයක් එකතු වෙන්න පුළුවන්. හැබැයි ඒක වෙන්න තියෙන සම්භාවිතාව ඉතා අඩුයි. මේ විදිහටම යනවා ඉංග්‍රීසි ගොඩක් අය. අන්න එතකොට ඒක නිසා අපි කියනවා close class words කියලා. එතකොට අපිට pronouns ටික දැනට තියෙන pronoun set එක හොයලා බලලා ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන්. මොකද pronouns ගත්තාම personal pronouns, reciprocal pronouns හරිද? indefinite pronouns, definite pronouns ඒ විදිහට එතකොට relative pronouns ඔහොමම මාතෘකා ටික ගත්තොත් එහෙම මේ සියල්ල අපිට ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් ඒ. දැන් උදාහරණයක් විදිහට personal pronouns 7 ගත්තොත් ඒ 7 ක්‍රම 5කට වැඩි වෙලා 35ක් හැදෙනවා. ඒ 35 අපිට ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන්. ඒවට අලුතෙන් ඒවා එකතු වෙන්නේ නැහැ. එතකොට අන්න ඒක නිසා තමයි මේකට අපි කියන්නේ closed word class කියලා. පැහැදිලිනේ? හරි. එතකොට මේ දැන් මේ වචන වර්ග 10 අපිට බෙදන්න පුළුවන් closed classes මොනවද? open classes මොනවද කියලා. open classes කියන එකේ තේරුම තමයි තව තව භාෂාවට අලුතෙන් වචන වර්ග එකතු වෙන්න හැකියාව තියෙන වචන. හරිද? හරි මේ තිබ්බේ වචන වර්ග 5 ප්‍රධාන වචන. ඔයාලත් මාත් එක්කම මේ නෝට් එක ඉවර කරගන්න. හරිද? ඊළඟට මම මෙතන තව දෙයක් කියලා දෙන්නම්. මේ adjectives සහ adverbs දෙකට අපිට පොදුවේ වචනයක් නමක් යෝජනා කරගන්න පුළුවන්. හරිද? මම මෙතන open කියන එක දැනට චුට්ටක් මකන්න. මෙයාලා open කියන එක මතක තියාගන්න. මේ 4ට සහ 5ට ඔයාලට එහා පැත්තේ ගුණක් දාගන්න පුළුවන් ඔයාලගේ සටහන් පොතේ. මම ওই CR පොත් ගන්න කියලා කියන්නේත් ඒකයි. මේගොල්ලන්ට අපිට කියන්න පුළුවන් describing words කියලා. describing words කියන නම පාවිච්චි කරන්න පුළුවන්. describing words. ඒ කියන්නේ විස්තරාත්මක වචන වචන මොනවා හරි එකක් විස්තර කරන්න භාවිතාව DESCRIBING describing words ඒ කියන්නේ විස්තර කරනවා. තවත් විදිහකට තවත් වචනයක් තියෙනවා modifiers කියන වචනයක්. මේගොල්ලෝ modify කරන නිසා modifiers කියලත් මෙයාලට කියන්න පුළුවන්. modifiers. හරිද? දැන් noun modifiers ලා කවුද? noun modifiers ලා තමයි adjectives. noun modifiers තමයි adjectives. එතකොට verb modifiers කවුද? ඒ තමයි adverbs. describing words නැත්නම් modifiers. මේ දෙකොල්ලන්ට පොදුවේ කියන්න පුළුවන් නමක්. එතකොට ඉංග්‍රීසි භාෂාවේ describing words වර්ග දෙකයි. ඒ තමයි adjectives adverbs. එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ modifiers ලා වර්ග දෙකයි. ඒ තමයි adjectives adverbs. පැහැදිලි මං හිතන්නේ. හරි මේ දක්වා මේ කියා දීපු සෙට් එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. the verbs කියන එක ගත්තොත් verbs කියන පාඩම එළියට ගත්තට පස්සේ හරිද? දැන් මේ නෝට් එක ලියා ගන්න ගමන් හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඕනේ. verbs කියන පාඩම එළියට ගත්තට පස්සේ right හරිද? verbs කියන පාඩම එළියට ගත්තට පස්සේ ඒක හරිද? ඒ verbs පාඩම හරිද? verbs ගැන ඇතුලේ ගොඩාක් කතා කරනවා. උදාහරණයක් විදිහට modal verbs, stative verbs, හරිද? personal verbs, impersonal verbs, transitive verbs, intransitive verbs ඔහොම ගොඩාක් අපි කතා කරනවා. හරිද? verbs කියන පාඩම. හරි. මේ ටික ලියලා ඉවරද? බෝඩ් එක මකලා ඊළඟ පහ කියලා දෙන්නද ඔහොම. ඒ කියන්නේ 6 7 8 විදිහට ඔයාලා පල්ලෙහාට අංක දාගෙන යන්න ඕනේ. දැන් මේ වර්ක් එකක් ලියලා තියෙනවා සයිඩ් එකේ ඒක ලියන්න අවශ්‍ය නැහැ. මේක මේ උදාහරණයකට ගත්ත එක නේද නාමපද සහ verbs දෙකටම ඉන්න පුළුවන් කියන්නේ. තමන්ගේ නෝට් එකේ ඉවරද පුතේ මේක සටහන් කරලා. ඉවර නම් ඉවරයි කියන්නේ මම ඉතුරු පහත් මේ විදිහට මේ නම් කරන්න දෙන්න එක්ස්ප්ලেইন කරන්න. විමාශී ඉවරයිනේ. right. okay. right. සම්දුනෙත් ඉවරයිනේ. හරි. හතර දෙනාම ඉවරයිද එතකොට? ප්‍රියදර්ශනී ඒවා ඉවර. වාට සිග්නල් ඉෂුස් තියෙනවා කියවනේ.
හරි. මගේ හැරුණා නම් රෙකෝඩින් එක බලලා ආයෙ ලියා ගන්න පුළුවන් නේද? හරි. හරි. ඉතුරු සෙට් එක දැන් 6 7 8 9 ඉඳන් පල්ලෙහාට ඉතුරු සෙට් එක දැන් බලමු. හ්ම්. මේ බලන්න. number 6. හරිද? ඊළඟට අපිට වැදගත්ම වෙන වචන වර්ගයේ බවට පත් වෙන්නේ ළමයි number 6 බවට පත් වෙන්නේ prepositions. prepositions. හරිද? prepositions කියලා කියන්නේ සිංහලෙන් නම් මොන පදද කියලා ඔයාලා දන්නවනේ. prepositions කියලා කියන්නේ නිපාත පදවලට. හරි. නිපාත පද. හරිද? prepositions කියන්නේ නිපාත පදවලට. එතකොට ඊළඟ වචන වර්ගය තමයි conjunctions. conjunctions. සංදි පද එහෙම නැත්නම් සම්බන්ධ වාචක පද. conjunctions. conjunctions. සම්බන්ධක පද කියලා මම දාන්නම්. සම්බන්ධක පද. එතකොට මේ දෙන්නටත් පොදුවේ අපි පාවිච්චි කරන වචනයක් තියෙනවා ඒ තමයි connectives කියන්නේ. මේ දෙන්නම පාවිච්චි කරන්නේ වචනයක් වාක්‍යයක් නැත්නම් වචන කනෙක්ට් කරන්න. ඒ නිසා මෙයාලට අපි connectives කියලා පාවිච්චි කරනවා. connectives. හරිද? මේ දෙන්නම කරන්නේ සම්බන්ධ කිරීමක් තමයි. හැබැයි prepositions වලින් සම්බන්ධ කරන්නේ වාක්‍යයක් ඇතුළත වචන සම්බන්ධ කිරීමක් තමයි prepositions වලින් කරන්නේ. conjunctions වලින් සම්බන්ධ කරන්නේ වාක්‍ය දෙකක්. එහෙම නැත්නම් clauses දෙකක්. උපවාක්‍ය දෙකක් තමයි conjunctions වලින් සම්බන්ධ කරන්නේ. හරිද? ඊට පස්සේ number 8 වලට ගියපුවාම number 8 වලට ගියපුවාම මෙතෙන්ද අපි දාගන්නවා determiners. determiners කියන වචන වර්ගය. determiners කියලා කියන එකට සිංහල අර්ථයක්. determiners කියලා කියන එකට සිංහල අර්ථයක්. මෙතන මේ පොඩි ඉරි කෑල්ලකින් සඳහන් කරන මේ શબ્ද කරන deter අල් රයන්නක් දැම්මත් කමක් නැහැ. determiners. මෙතනත් ආය අල් රයන්නක් එනවා එතකොට නේද? determiners. හරිද? determiners කියලා කියනකොට මෙයාට මට දෙන්න පුළුවන් සමුච්චිතාර්ථ පද කියලා. හරිද? සමුච්චිතාර්ථ පද. සමුච්චිතාර්ථ පද. එහෙම නැත්නම් අපිට මෙයාට කියන්න පුළුවන් සමුච්චිතාර්ථ පද කියන්නේ නැත්නම් තීරක පද කියලා. තීරක පද. ඔන්න ඔය නම් දෙක මෙයාට හොඳටම ගැලපෙනවා. සමුච්චිතාර්ථ පද හෙවත් තීරක පද. හරි determiners. මොකද මෙයා තීරණය කරනවා කිසියම් නාමපදයක නිශ්චිත අවිනිශ්චිතභාවය හෝ ප්‍රමාණය. සමහර ලාවට නිශ්චිත අවිනිශ්චිතභාවය සමහර ලාවට ප්‍රමාණය. එහෙම නැත්නම් ඔය දෙකම. හරිද? ඒතර මෙයා යටතේ තමයි ඔය අපි කතා කරන articles. හරිද? ඒ කියන්නේ articles කියන්නේ a and the. එතකොට possessive adjectives. හරිද? ඒවත් අපිට ගන්න පුළුවන්. එතකොට මේ ඇත්තටම අර pure adjective එකක් නොවන නාමපදයක් ඉස්සරහට යෙදෙන නාමපදේ විස්තර කරන වෙනත් ඕනෑම පදයක් determine එකක්. නාමපදේ අර determine කරනවා දෙයක්. මොකද්ද determine කරන්නේ? quantity එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ තියෙන definite indefinite බව වෙන්න පුළුවන්. මේ a and the කියන්නේ එක උදාහරණයක්. මේක ඇතුලේ numerals උත් එනවා. numerals උත් එනවා. ඒ කියන්නේ අංක සම්බන්ධ පද. quantitative verbs උත් එනවා. ඒ කියන්නේ quantity එකක් පිළිබඳව කියන වචන quantitative කියලා අපි කියනවා. quantitative. හරිද? එතකොට quantitative කිව්වොත් මේක ti දෙකක් ඇවිත් තියෙනවා. වැරදීමක්. මොකද යන්නේ quantitative. ඒ කියන්නේ quantitative verbs කියලා කියන්නේ ප්‍රමාණයක් දක්වන පද. උදාහරණයක් විදිහට few, much, many වගේ වචන.
හරිද? ඒ වගේ වචන. එතකොට නියුමරල්ස් කියලා කියන්නේ 1 නැත්තම් අර දැන් අපි තුමු ෆස්ට් වගේ වචන ඕඩිනල් නම්බර් කාඩිනල් නම්බර්ස් ඔක්කොම නම්බර්ස් වලට අදාළ වචනේ 1 ෆස්ට් ඊළඟට 2 ඔය ඕන එකක් ඊළඟට 100 1000 හරිද මේ වගේ ඕන එකක් ප්‍රමාණය පිළිබඳ කියවෙන ඒවා හරිද දැන් එතකොට මේ ඩිටර්මිනස් යටතේ තමයි මේ තුන විතරක් නෙවෙයි තව තියෙනවා දැන් මම මෙතන මේ පාඩම උගන්වන්න හදන්නේ නැහැ ඩිටර්මිනස් කියන පාඩම උගන්වන්න හදන්නේ මේක හරියට නිකන් අලුත් පන්තියකට ගිහිල්ලා යාළුවෝ 10 දෙනෙක් ඉන්නවා ඒ යාළුවෝ 10 දෙනා නම් වශයෙන් හඳුනා ගන්නවා. නමයි හැඩරුවයි විතරයි. පොඩි ජෙනරල් අයිඩියා එකක් ගන්න ගමන් එයාගේ නේම් එක මතක තියාගන්න. හරිද? එච්චරයි අවශ්‍ය කරන්නේ මූලික පාඩමේදී. හරිද? එතකොට 8 වෙනි එක්කෙනා ඩිටර්මිනර්ස්. එහෙම නැත්නම් සමුච්චිතාර්ථ පද හේවත් තීරක පද. දැන් උදාහරණයකට අපි එතකොට a and the භාවිතා කරන හැටි ඉගෙන ගන්නවා. few, few the, few little, much ඒ වචන භාවිතා කරන හැටි මේ පාඩමේ යටතේ තමයි ඉගෙන ගන්න. ඒවා තුලින් කරන්නේ මේවා එන්නේ නාමපදයක් ඉස්සරහට විතරයි. මේවා දාන්නේ නාමපදයක් ඉස්සරහට විතරයි. එතකොට මෙයාලා මගින් කරන්නේ මොකද්ද? යම්කිසි නාමපදයක නිශ්චිත අවිනිශ්චිතභාවය සහ ප්‍රමාණය තීරණය කරලා අදහසක් ඉදිරිපත් කරන එක. දැන් උදාහරණයක් විදිහට few mangoes කිව්වොත් අඹ ගෙඩි කිහිපයක්. much mangoes කියලා කියන්නේ නැහැ. මොකද much එක පාවිච්චි කරන්නේ ගණන් කරන්න බැරි uncountable noun එක. many mangoes කිව්වොත් අඹ ගෙඩි ගොඩක්. ඒ වගේ අර්ථය අර ඒ වචනේත් එක්ක අර එක්ක ප්‍රමාණය එහෙම නැත්නම් නිශ්චිත අවිනිශ්චිතභාවය. එහෙම නැත්නම් දෙකම. දැන් some කියන එක ගත්තොත් ඒක indefinite සහ අර ප්‍රමාණයෙන් ටිකක් කියන අදහස තියෙනවා. දැන් උදාහරණයක් විදිහට some mangoes. I have some mangoes in my bag. ඒ කියන්නේ මොකක්ද? මගේ බෑග් එකේ අඹ ගෙඩි කිහිපයක් තියෙනවා. හරිද? ඒ වගේ. එතකොට අඹ ගෙඩි ටිකක් තියෙනවා. එහෙම නැත්නම් අඹ ගෙඩි කිහිපයක් තියෙනවා. හරියට ගාන කියන්නේ නැහැ. හරි? ඒ වගේ. I have 5 mangoes කියලා කිව්වොත් අඹ ගෙඩි 5ක් තියෙනවා. few mangoes කිව්වොත් අඹ ගෙඩි කිහිපයක් තියෙනවා. එතකොට few mangoes එකේ many mangoes එකේ වෙනසක් තියෙනවා. එතකොට several mangoes කිව්වොත් ඊට වඩා තව චූටි වෙනසක් තියෙනවා. දැන් මෙන්න මේ වචන භාවිතා කරන හැටි අපි අපේ කෝස් එක ඇතුලේ ඉගෙන ගන්නවා determiners පාඩමේ. හරිද? එතකොට දැන් මේ වචන වර්ග 10 කියලා කියන්නේ තවත් විදිහකට ගත්තොත් grammar පාඩම් 10ක් පුතේ. grammar පාඩම් කීයක්ද? පාඩම් 10ක්. හරිද? අපිට මේක කරන්න සිද්ධ වෙනවා මාස දෙකක් ඇතුලේ. හරිද? ඒක කරනවා. හරිද? ඒක කරනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ කිසිම ගැටලුවක් ඇති කරගන්න අවශ්‍යත් නැහැ. ඒක කරනවා. ඉතින් ඔයාලා සම්බන්ධ වෙලා ඉන්න ඕනේ අනිවාර්යෙන් මේ කෝස් එකේ මුල සිට අග දක්වා මේ ටිකල් හොඳට අවබෝධ කරගන්න. හරිද? හරි. ඊළඟට අපි යමුකෝ අංක 9ට. දැන් මේකේ මේ කොටස සටහනට ගන්න අවශ්‍යම නැහැ. අංක 9 වචන වර්ග අංක 9. අපි කතා කරේ වචන වර්ග අංක 9 කියලා අපි කතා කරේ interrogatives. interrogatives වලටම අපිට කියන්න පුළුවන් ඕනනම් සරල කරලා ඒක කියන්න පුළුවන් question words කියලා. question words. ඒ කියන්නේ W අකුරෙන් H අකුරෙන් පටන් ගන්න ප්‍රශ්න අහන්න භාවිතා කරන පද. question words. හරිද? interrogatives. අපි කියමුකෝ මෙයාගේ නම interrogatives. ප්‍රශ්නවාචී පද. ප්‍රශ්නවාචී පද. ප්‍රශ්න ඇසීමට භාවිතා කරන පද. ප්‍රශ්නවාචී පද. 9 වෙනි වර්ගය interrogatives ප්‍රශ්නවාචී පද. ඒ කියන්නේ මොනවද උදාහරණ? who, why, when, what, W අකුරකින් හෝ H අකුරකින් පටන් ගන්න පද ගොඩක් මේ interrogatives වලට අයිති වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නවාචී පද වලට අයිති වෙනවා. හරිද? W අකුරකින් හෝ H අකුරකින් පටන් ගන්න පද ගොඩක් මේවට තමයි යන්නේ. කියන්නේ ප්‍රශ්න අහන්න භාවිතා කරන how නේද? how many, how much, how often මේ ඔක්කොම ප්‍රශ්නවාචී පද. එතකොට when, why, what ඒවා ප්‍රශ්නවාචී පද. interrogatives කියන වචන වර්ගෙත් ඉංග්‍රීසි වල තියෙනවා. හරිද? දැන් interrogative pronouns කියලාත් සමහරු මේකට නම දාලා තියෙනවා. නමුත් මේවා වෙනම අපිට කතා කරන්න පුළුවන්. දැන් how many වගේ එකක් ගත්තොත් එහෙම ඒක අපි ගොඩක් වෙලාවට මේ වාක්‍යයක conjunction එකක් විදිහට pronoun එකක් විදිහට use කරනවා අඩුයි. ප්‍රශ්නවාචී පදයක් විදිහට තමයි වෙනම ගන්න. අඩුයි කියන්නේ නැති තරම්. ඒතකොට 10 ගමුකෝ අපි 10 වෙනි වචන වර්ගයේ. එයා interjections. දෙන්නම ඉන්ට මං කිව්වා අර අන්තිම දෙක අමතක වෙනවා නම් මතක තියාගන්න ඉන්ට වලින් පටන් ගන්න. හරිද? interjections. මෙයාටත් තව නමක් තියෙනවා. ඒ තමයි exclamations කියන නම.
exclamations කියන name එකෙන් හඳුන්වන්නේ මේ වචන වර්ගය exclamations. හරිද ළමයි? දැන් හිතන්නකො මේ interjections කියන නමින් හෝ exclamation. දැන් exclamation mark එක දන්නව නේද ඔයාලා? ඔන්න ඕක තමයි exclamation mark එක. ඒතකොට ඒවටම අදාළ වචන set එකක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ wow කියලා අපි කියනවා. wow කියලා කියනවා. එතෙන්ට අපි exclamation mark එකක් දානවා. හරිද? congratulations කියලා කියනවා. සුබ පැතුම් කියලා කියනවා. congratulations. my congratulations. right? good morning. right? ඒවා එක අර exclamation mark එක අපි දානවා. හරිද? hello, hi. ඒවත් එක්ක අපි දානවා. watch out. බලාගෙන පරිස්සමෙන්. අන්න එහෙම අදහස්. watch out, look out, enemy ahead. right? ඉස්සරහින් හතුරෙක්. හරි ඒ වගේ අපි කියනවා. ඒතකොට මේවත් එක්ක අපි අර භාවාත්මක ප්‍රකාශන එනකොට අවධානය ලබා ගැනීම එනකොට විශ් කිරීම එනකොට මේ ඔක්කොටම හරිද විස්මයාර්ථ පදයෙන් පුදුමේ විස්මය විතරක් නෙවෙයි ආශිර්වාදය නේද අර වගේ අවධානය ළඟා කර ගැනීම ලබා ගැනීම ඒ සියල්ල මේ විස්මයාර්ථ පද ඇතුලේ භාවිතය තුල තියෙනවා. එහෙනම් interjections කියලා කියන්නේ එහෙම නැත්නම් exclamations කියලා කියන්නේ විස්මයාර්ථ පද. විස්මයාර්ථ පද. හරි. දැන් මේකේ උච්චාරණය මෙතන ලියලා නැහැ නේ. sorry. interjections. 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 විස්මයාර්ථ පද. විස්මයාර්ථ පද. හරිද? ඔන්න ඔය විදිහට. දැන් ඔන්න වචන වර්ග 10 අඳුනගත්තා. 10 classes of words අඳුනගත්තා. හරිද? 10 classes of words අඳුනගත්තා. අපි මේකෙන් චූටි ඇක්ටිවිටි එකක් ගේම් එකක් කරමු. දැන් පහඩම ඉවරයි කියලා හිතන්න එපා. මම කියවනේ තව විනාඩි 20ක් තියෙනවා. අන්තිමට මම ඒක allocate කරපු 10 වෙලාව දක්වාම උගන්වනවා. හරි ඉන්න සෙට් එකේ ඉන්න. දැන් මේ දක්වා ඉගෙන ගත්තාම ඇති කියලා හිතෙන කට්ටියකුත් ඉන්න පුළුවන්. ඒ වුණාට ඉතින් allocate කරා නම් allocate කරා time එකක්. හරිද? තමයි මගේ තියරි. හරි. දැන් මගේ දරුවෝ ටික මගෙත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්න තුන් දෙනා දැඩිම උනන්දුවක් උවමනාවක් තියෙන දරුවෝ විදිහට මම සලකනවා. දැන් මේ දෙකුත් තියෙනවා. ඒ අතර සමහරුන්ට සිග්නල් ගැටලුව ඒවා මේවා තියෙන්නත් පුළුවන්. රයිට්? ඒ අතරේ තවත් සමහරුන්ට දැන් ගොඩක් රෑ වුණා. දැන් පොඩ්ඩක් chat එකක් දැම්ම නම් හරි කාත් එක්ක හරි. නේද? එහෙම හිතෙන්නත් පුළුවන් අර. නේද? දැන් නිදාගන්න ගියා නම් හරි කියලා හිතෙන්නත් පුළුවන්. ඒක එක එක්කෙනාගේ අර කැපැසිටි එක මත සහ එයා මේ වෙලාවේ ප්‍රයොරිටි එක දෙන්නේ මොකේද කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ. නමුත් මම ඔයාලට 11 වෙනකන් allocate කරා නම් time එක තව විනාඩි 15ක් විතර නම් මම මේක තව පැහැදිලි කරන්න ඕනේ. හරි. දැන් තව පැහැදිලි කරන්න ඕනේ කියලා කියන්නේ මේක තව ඔයාලට මේකෙන් පොඩි extra activity එකක් හරි මොකක් හරි දෙන්න ඕනේ. දැන් එතකොට දැන් හිතන්නකෝ දැන් ඔය කලින් දැන් අපි මෙහෙම හිතන්නකෝ දැන් මේ වචන වර්ග ඔක්කොටම codes තියෙනවා. එතකොට අපි කොහොමද වචන පොතට මේ වගේ වචනයක් හම්බෙනකොට මේක කෝඩ් එකක් එක්ක අපි දාන්නේ කියන එක දැන් අපි බලන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි මේ කතා කරපු වචන වර්ග 10. හරිද? වචන පොතට දානකොට අපිට මෙහෙම ලොකුවට දිගට අර word class කියන තැන දාන්න බෑනේ. ඒතර දැන් 10 මතකයිනේ නේද? මම මකන්නම් නේද 10. මතකයිනේ. වචන වර්ග 10 මතකයිනේ. එතකොට මේ වගේ කෝඩ්ස් ටික දැන් මම දාන්නම්. මම හිතන්නේ ලියලා තියෙන්නේ කට්ටිය. හරි. අවුලක් නැහැ මේත් එක්කම සටහන දාගෙන යන්න පුළුවන් නේ ඔයාලට හැකියාව තියෙනවා. මෙතන ඉන්න ඔක්කොම after A levels ලානේ. right ඒ නිසා ඔයාලට මේ හැකියාව තියෙනවා. හරි දැන් after A levels ලා මේ නිකන් නැදම වෙලාවක තමයි මේ course එකට මේ join වෙලා තියෙන්නේ. හරිද? එතකොට ඔයාලා A level වල ගොඩක් කල් ඉඳලා තියෙනවා. මොනවා කරාද ඒ කාලය තුල කියන එක අපරාධයක්ද දන්නෙත් නැහැ සමහරට. හරි කොහොම හරි දැන් මගෙත් එක සෙට්ලා ඉංග්‍රීසි ටික හදාගන්න සෙට්ලා ඉන්නවා. අපේ හෙට දවස් සම්බන්ධ වෙන මැඩම් එක සෙට්ලා ඩිල්කිද කොහෙද මට මතක නැහැ නම නම් මදු ඩිල්කි මදු කියලා හරි මොකද මට නමක් දාලා තිබ්බා යන්නේ මැඩම් හරි එයා හොඳට මම දැක්ක මාත් චුට්ටක් සෙෂන් එක අතරේ පොඩ්ඩක් ජොයින් වෙලා බැලුවා ඔය යන අතරේ ටිකක් හොඳට එක්ස්ප්ලেইন කරනවා කියලා තේරුණා පොඩ්ඩ වෙලාවක් ඉඳලා ෂේප් එකේ ලෙෆ්ට් වෙලා ගියා හරිද ඊ සතියේද කොහෙද මට මතක හැටියට හරි ඉතින් කොහොම හරි ඒක නිකන් just to නේද අර මොකද වෙන්නේ කියලා බලන්න වගේ නිකන් ජොයින් වෙලා බැලුවා හරිද ගොඩක් කළා හිටියේ නෑ ඔයාලා ඉන්නවා මම දැක්කා ඔයාලගේ නම් ටික තියෙනවා දැක්කම හරි එක පාටම රංජන් සෙන්රත්න කියලා කෙනෙක් නම් ටික අතර ඇවිල්ලා පට අයින් වෙලා ගියා. හරි. හරි ඉතින් ළමයි ඒ අපි ටැමිල් ක්ලාස් එක අපිත් එක්කමනේ යන්නේ. එතකොට මේකත් එක්ක යන්න. දැන් ඔයාලා මේ ටිකේ මේ අරමුණ ඉටු කරගන්න. හරි. දැන් මම එන්නම්කෝ මේ වචන වර්ග වල කෝඩ්ස් වලට noun එකට නම් n විතරයි. හරිද? noun එකට නම් n විතරයි නේද? n කියන්නේ noun එක. එතකොට verb වලට නම් v විතරයි. හරි දැන් අපි මෙතන දැන් අපි පිළිවෙලටම ගත්තොත් දැන් අංක 1 කිව්වේ noun නේ. ප්‍රධාන පළවෙනි වචන වර්ගයේ noun නිසා n අකුරක් දාන්න. හරිද?
දෙවෙනි වචන වර්ගයේ කිව්වේ දෙවෙනියට ප්‍රධාන වර්ගයේ verb. ඒකට v අකුරක් දාන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. තුන්වෙනියට කිව්වේ pronoun නේ. ඒකට pro කියලා දාන්න. හරිද? pro කියලා කෙටි යෙදුමක් දාන්න. ඊට පස්සේ හතරවෙනියට වැදගත් කිව්වේ මොකද්ද? 4 5 6 අපි එහෙම දාමු. හතරට අපි ගත්තේ adjectives. ඒකට දාන්නේ අපි adj කියලා හොම තිතක්. ඊට පස්සේ අපි පහට ගත්තේ adverbs. ඒකට දානවා adv කියලා තිතක් තියෙනවා. හරිද? ඊට පස්සේ හයට අපි ගත්තේ මොනවද? prepositions. ඒකට prep කියලා prep කියලා හොම තිතක් තියෙනවා. prepositions කෙටි යෙදුම් ටික. හරිද? මේවා මේ ඩික්ෂනරි වලත් ඔහොම තමයි තියෙන්නේ. ඉතින් හත්වෙනි එකට අපි ගත්තේ ළමයි determiners නේ. නෑ determiners නෙවෙයි. හත්වෙනි එකට අපි ගත්තේ conjunctions නේ. ඒකට con කියලා තිතක් තියෙනවා. නැත්නම් conj කියලා තිතක් තියෙනවා. conj කියලා. හරිද? එහෙම නැත්නම් con විතරක් තිබ්බත් අවුලක් නැහැ. අටවෙනියට අපි ගත්ත determinants නේ. එයාට det කියලා dit කියලා හොම තිතක් තියෙනවා. හරිද? ඊට පස්සේ අපි නවවෙනි වචන වර්ගය විදිහට ගන්න දැන් මොකද්ද? interrogatives නේ. දැන් මෙයාගේ interrogatives කියන එක මෙයාගේ interjections එකත් එක්ක පැටලෙන නිසා මෙයාට අපි qw කියලා දාගන්නවා. හරිද? මෙයාට interrogative කියලා ගන්න පුළුවන්. qw කියලා දැන් නැත්නම් question word එකක් කියලා දාගන්න. හරිද? එතකොට 10 වෙනි වචන වර්ගයේ විදිහට තියෙන්නේ exclamation එකක් කියලා. exclamation mark එක තියෙන වචන වල යාට interjections කියලා කියනවා. නමුත් පටල ගන්න අරම මොකුත් ඕනේ නැහැ. අපිට දාන්න පුළුවන් excl කියලා කෙටියෙන්. exclamation mark එකත් මතක් වෙයි. එතකොට excl කියලා කෙටි කරනවා. ඉතින් ඔයාගේ අකුරු හතරක් හෝ දෙකකට සීමා වෙච්ච අර්ථකථනයකට අපිට යන්න පුළුවන්. හරිද? වචන වර්ග පැහැදිලි කිරීමකට අපිට යන්න පුළුවන්. හරිද? මෙතන කාටවත් දැන් මේ කෝඩ්ස් ටික මතක තියාගන්න අමාරු නෑ. දැන් වචන වර්ග 10ක් පිළිවෙලට මතකයි කට්ටියට. දැන් ආයේ කාටවත් අමතක වෙන්නේ නෑ. දැන් මම ඊළඟට මේක මෙතනින් ඉවර කරන්නේ නෑ ළමයි. හරිද? මං ඊළඟට පුතේ ඔයාලට මේ පාඩමේ දැන් කියන්නේ මේ නෝට් එකක් මම print කරලා දෙනවා. PDF කුත් එවනවා. එතකොට මේ PDF එකේ මම example words දාලා තියෙනවා මේවට. උදාහරණ වචන ටිකක් දාලා තියෙනවා PDF එකේ. PDF එක lesson එකෙන් පස්සේ තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. හරිද? නැත්තම් PDF එක දුන්නාම මේ lesson එකේ වටිනාකමක් නැහැ. ඒ නිසා දැන් අද lesson එක කරා මම PDF එක group එකට දානවා මේකේ. හරිද? එතකොට ළමයි ඔයාලා දැන් වචන වර්ග ආයේ හම්බෙනකොට මෙන්න මේ codes වලින් තමයි වචන වර්ගයේ වචන පොතට දාන්නේ. ආයේ අහන්න දෙයක් නැහැ. conjunction එකක් හම්බුනොත් conj. ඒතර conjunction එක කොහොමද අඳුරගන්නේ? මේ පාඩම් එක ඉස්සරහට පුළුවන්. මේ චූටි අභ්‍යාසයක් දැන් කරලා බලමු. මේ වචන වර්ග 10 සම්බන්ධ වචන වර්ග 10 codes ටික තියෙනවා. හරිද? චූටි online test එකක් කරලා බලමු මේ සම්බන්ධව. දැන් මම ඒකට සූදානම් වෙන්නේ. හරිද? right. ඔන්න ඉන්නකොට කට්ටියම කොහොම රැඳිලා ඉන්නේ. මේ වචන වර්ග කෝඩ් කරන හැටි තමයි කියලා දුන්නේ. හරි අන්තිම විනාඩි කිහිපේ පොඩි ටෙස්ට් එකක් කරලා බලමු. හරිද? එතකොට මේක 8 parts of speech කියලා ගන්නත් පුළුවන්. හරිද? 8 parts of speech කියලා ගත්තොත් මේකෙන් කැලලක් අඩු වෙන එක විතරයි වෙන්නේ නේද? මේ තමයි වචන වර්ග ටික. හරිද? අපි ෂෝට් ගේම් එකකට යමු. මෙතන අපිට right මම මේක ෂෙයා කරන්න. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි. කට්ටියට පේනව නේද මේ ස්ක්‍රීන් එක දැන්? stop share ළමයි මේක පේනවද ස්ක්‍රීන් එක බලන්න දැන්? දැන් මේකේ ටයිම් එක යන එක අපි ඉස්සරහින් හිතන්න ඕනේ නැහැ. කියනවානේ. yes okay. ඔව් එකට කිව්වේ verb තමයි. අතන පොඩ්ඩක් මගේ අතේ හරියටම හරි. ඉමාෂි very good. ඉමාෂි very good. very good.
එකට කිව්වේ verb මෙතන අංකේ මට අර අංකයට අනුව නේද මම noun කියලා දැම්ම ඇත්තටම prioritize කරනකොට නේද මම අතන කලින් එකේ note එකේ ඔයාලා එක n නෙවෙයි එක v එක v දෙක n හරිද මේ මාරු කරා ඊට පස්සේ අර කියපු පිළිවෙලටම තමයි අනිත් ටික දීලා තියෙන්නේ හරිද මේ පොඩ්ඩක් ඉන්නකෝ ඒක මේ නැත්තම් අපේ කට්ටියත් හදාගන්න මේ පිළිවෙල දුන්න දැන් වචන වර්ගයේ verb නම් ඒක දැන් මම මාරු කතාවක් නෙවෙයි කියන්නේ හරිද මම මේක දැක්කේ නෑ අර කෝඩ්ස් 10 හදාගන්න මේ පොඩි වෙනසක් නෙවෙයි ලොකු දෙයක් නෙවෙයි මම මේක කලකන්නේ නෑ ඔයාලා මෙන්න මේක බලන්න චුට්ටක් දැන් ඔන්න මම හරි ගැස්සුවා මේ verb noun නෑ එක verb දෙක noun තුන pronoun හතර adjectives පහ adverbs හය prepositions හත conjunctions අට determiners නවය question words 10 exclamations හරි මේ විදිහට මතක තියාගන්න මේ කෝඩ් එකත් එක්ක එක verbs noun ක්‍රියාපද දෙක n කියන්නේ nouns නාමපද තුන pro කියන්නේ pronouns සර්වනාම පද හතර adj කියන්නේ adjectives පහ adv කියන්නේ adverbs හය prep prep කියන්නේ prepositions හත conjunctions සම්බන්ධවාචක පද නිපාත පද තමයි prepositions කියලා කියන්නේ determiners කියන්නේ තීරක පද question words කියන්නේ ප්‍රශ්නවාචී පද exclamations කියන්නේ විස්මයාර්ථ පද හරිනේ ඔන්න ඒක හරිය ඒක නැත්තම් හරි අර උඩ මේ මෙන්න මේ දෙක මාරු කරේ 1යි 2යි මාරු කරේ බලන්න 1 2 vn මන් නිල් පාටින් දාලා තියෙන්නේ ඒ කියන්නේ verb noun දෙක කලින් පැටලිලා තිබුණේ අංක එක වචන වර්ගය වෙන්න ඕනේ verb දෙක වචන වර්ගය වෙන්න ඕනේ noun එච්චරයි ලොකු දෙයක් නෙමෙයි හරි ලොකු දෙයක් නෙවෙයි ඉතින් නමුත් ඒ වුණාට ඒක වැරද්දක් නේ නේද ඒ නිසා ඒක කමක් නෑ දැන් ආයි ස්ක්‍රීන් ෂෙයා එකට යන්නම් අර ගේම් එක කරලා ඉවර කරමු ඈ හරි දැන් පොඩ්ඩක් බලන්න මේ word classes සම්බන්ධ ගේම් එකක් හ්ම් හරි දැන් කතා කරමු ටිකක් ඈ කට්ටිය කතා කරමු කියවනේ දැන් මට උත්තර දෙන්න ඔව් මේක පොඩ්ඩක් ස්ක්‍රීන් ෂෙයා එකට ප්ලීස් move this start that ස්ක්‍රීන් එක හරියට ස්ක්‍රීන් ෂෙයා එක හරියට ආවේ නැහැ දැන් පේනවා now check can you see the screen now again they tell me to move away something පුතේ බලන්න පුතේ මේක පේනවද කියලා දැන් ස්ක්‍රීන් එකේ මෙන්න තමයි භාගයට පේනවද නැත්නම් මෙසේජ් එකක් පෙන්නනවා මගේ ස්ක්‍රීන් එකේ බලන්න හුලක් නැද්ද පේනවද මේක දැන් බලන්න කල්පනා කරලා මායා හරි රයිට් ඕකේ හරි එහෙනම් බලා ගන්න දැන් මේ කියලා තියෙන්නේ මෙයා මොකේද යන්න ඕනේ ඔව් කතා කරලා උත්තර දෙන්න පුළුවන් නම් වර්ගය කියන්නේ මයික් එක අන්මියුට් කරලා කියන්න වචන වර්ගය විතරයි කියන්නේ. දන්නේ නැති වචනයක් තියෙනවා ඒකත් අන්මියුට් කරලා කියන්න කියලා විතරයි. කෙනෙක් busy right. හරි අවුලක් නැහැ. බලන්නකො පුතේ. මෙතන තියෙනවා හරි. දැන් කියන්නේ ඩිටර්මිනර් එකක්. හරිද? හරිද? මම දැන් දානවා. ඔයාලා ඒ වගේ කියන්නකො බලන්න දැන් බෝල් යන්න ඕනේ මොනවටද? හරි ඔන්න මට chat එකෙන් එවන උත්තරේ පාරයි තමයි chat එකේ හරි වගේ. කමක් නැහැ කියන්නේ. බෝල් යන්න ඕනේ noun වලට. නේද? ඕක අය මම ඔයාලගෙන් අහන්න තරම් දෙයක් noun වලට යනතර common noun එකක්. ඒක මෙතන nouns බෙදලා තියෙනවා proper noun common nouns කියලා. දැන් හිතන්නකො අපි
මේ දැන් මෙතන මේ ටම්බන් ක්ලාස් කියලා නිකන් මේ තියෙන්නේ. මේක දැන් T කැපිටල් C කැපිටල්. එතකොට මෙයා ප්‍රොපර් නවුන් එකක් විදිහට තමයි අපි හඳුනගන්නේ. එතකොට ඒ කියන්නේ අර සාමාන්‍ය වචන දෙකක් තියෙනකොට වචන දෙකෙන් පළවෙනි අකුර කැපිටල් කියලා කියන්නේ ප්‍රොපර් නවුන්ස්. හරිද? ඊට පස්සේ දැන් ෂූ කියලා තියෙනවා. ෂූ කියන්නේ සපත්තුවනේ. එයා එතකොට අනිවාර්යයෙන්ම කොමන් නවුන් එකක් වෙන්න ඕන. ඊට පස්සේ yet කියලා තියෙනවා. එහෙත් වගේ අදහසක් තියෙනවා. එතකොට ඒක මොකද්ද වෙන්න ඕන? yet. මේක කන්ජන්ක්ෂන් එකක් වෙනවා. හරිද? අපි බලමු අන්තිමට චෙක් කරලා අපේ උත්තර හරියයිද දන්නේ වැරදුනොත් එහෙම the යන්න ඕනේ ඩිටර්මිනර් වලට. මොකද a and the තුන් දෙනාම ඩිටර්මිනර් කියලා කිව්වම. එතකොට මෙතනින් දැන් ඔයාලට ෂුවර් ඒවා කියන්නකෝ බලන්න මට. මොකක් මොකේටද යන්න ඕනි කියලා ඉවරලා එහෙම නැත්නම් අපි මං අහන එක කියන්නේ මිස්ටර් මර්චන්ට් කියන එක මිසිස් මර්චන්ට් නේද? මිසිස් මර්චන්ට් කියන එක කොහෙටද යන්න ඕනේ? මිසිස් මර්චන්ට් ඒක කොහෙටද යන්න ඕනේ? දැන් මේ මහත්මිය කියන අදහසින් තමයි MRS දාලා තියෙන්නේ. ඒක එහෙනම් මොකේටද යන්න ඕනේ? මේකේ යන්න ඕනේ proper nouns වලට. ඊට පස්සේ although කියලා කියන්නේ conjunction එකක්. උවත් කියන අදහස තියෙන. මේ වචන වර්ගීකරණය කිරීමක් කරන්න. his his කියන්නේ pronoun එකක්. ඒක adjective pronoun එකක් විදිහට හිතන්නත් පුළුවන්. දැන් අපිට මේකේ they කියලා තියෙනවා. ඒක අපි මෙතෙන්ට දානවා. he කියලාත් තියෙනවා. ඒක අපි මෙතෙන්ට දානවා. it කියන එකත් මෙතෙන්ට දැම්මහම ඔන්න pronouns තුන fill වෙනවා. හරිද? ඊට පස්සේ ළමයි බලාගෙන ඉන්න හොඳට මම මේක කරන හැටි දැන් ඔයාලට කරන්න කිව්වට ඉතින් කියන්නේ නැහැ නේ උත්තර කියන්න කැමති නැහැ නේ. එතන බලාගෙන ඉන්න. හරි. behind කියන්නේ preposition එකක්. ඒක දන්නවනේ. ඔයාලා හිතන්නකෝ දැන් මේක යන්නේ මොකෙටද මේක යන්නේ මොකෙටද? between කියන්නේ preposition එකක්. crayon කියන්නේ දන්නවද දැන් crayon කියන්නේ මොනවද? වචන වර්ග ඉගෙන ගන්න තියෙනවනම් ඉගෙන ගන්න අලුතෙන් වචන. crayon කියන්නේ පාට කූරු. එහෙම නැත්නම් pastel කියලා අපි කියන්නේ. ඒවා නාම පදයක් විදිහට common noun එකක් විදිහට යන්න ඕනේ. හරි. the superciliously දැන් මේ වල superciliously ly වලින් ඉවර වෙන්නේ. හරි. මෙයාගේ තේරුම හොයා ගන්න ඕනේ adverb එකක් මෙයා. ඔන්න වචන පොතට දාගන්න ඊට පස්සේ තේරුම හොයන්න. පස්සේ මම අහනවා group එකේදී මේව හොයාගත්තද කියලා. precise මේක precise දැන් can you tell me the precise location එහෙම ගත්තාම මෙයා adjective එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. හරි ඔන්න මම example sentence එකක් කිව්වා මම හැබැයි තේරුම කිව්වේ නෑ ඔයාලට හොයාගන්න ඉතුරු කරා ලියා ගන්න superciliously precise මේ දෙක හොයාගන්න. දැන් අපි ගමුකෝ beneath කියන එක beneath කියන්නේ preposition එකක්. හරි දැන් adjective set එකට අනුව අපිට මෙතන ගන්න පුළුවන් clear කියන එක නේද? පැහැදිලි කියන අර්ථය. ඊට පස්සේ දැන් persuasively ly නේ. හරි persuasively ඔහොම තමයි උච්චාරණය කරන්නේ. හරිද? මේක අහන්න අපිට ඔව් ඇහෙන්න settings හැදිලා නැහැ. අවුලක් නැහැ. වැඩේ කරගෙන ඉඳි බලන්න. ඔන්න දැන් හිස් එක දැන් දානවා. ඔහුගේ කියන අර්ථයෙන් තියෙන්නේ. ඒතකොට දැන් මේක අනිවාර්ය මේක යන්න වෙන්නේ අපිට adjective කාණ්ඩයට දාන්න වෙයි දැන්. මොකද මේකේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඔහුගේ කියන අදහස. ඒතකොට ඒක දානවා හිස් එක. දැන් ඒක possessive adjective එකක්. අයිතිය පුද්ගලයා සර්වනාමයට තියෙන adjective එකක්. no conjunction එකක්. rudely adverb එකක්. ly තියෙන rudely. Paris කිව්වම proper noun එකක්. අර නගරයක නම. දැන් ඔන්න unkempt කියලා එකක් තියෙනවා. ඒක determiner එකක්. දැන් මෙන්න මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගැහුවත් කමක් නැහැ. හරිද? දැන් මෙතනින් හරිද මේ උත්තර ටික සබ්මිට් කරමු. ඔයාලා දැන් මෙතනින් හරිද? ඔයාලා දැන් මෙතනින් රයිට් මේකේ මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවා මම. හරිද? මම ගන්නවා ස්ක්‍රීන්ෂොට් එකක්. දැන් මම මේක ඕපන් කරගන්න. හරි. අවුලක් නැහැ. මේක දැන් සබ්මිට් කරන්න හදන්න. ඔන්න සබ්මිට් කරා. බලන්න හරි වැරදි. අන්න එකක් වැරදුනානේ. මම ඔය සැකෙන් දාපු එකක් තියෙනවා. මොකද්ද? හිස් එක. දැන් එතකොට යා ඩිටර්මිනර්ස් විදිහට තමයි සලකලා තියෙන්නේ. මොකද මම කිව්වා අර එකම වචනයක් විතර ගේම් කම්ප්ලීට් කියලා ආවා. දැන් එක වචනයක් වචන වර්ග දෙකක ඉන්න පුළුවන් කිව්ව කතාව. දැක්කනේ. ඒ අනුව තමයි මේකේ දැන් අපිට මේ රිසල්ට් එක දුන්නේ. ඒතර අන්කෙම්ප්ට් කියන දැන් මේකේ විදිහට දැන් ටයිම් එකත් එක්ක තමයි මේකේ අර එකක් එන්නේ. 24න් 22ක් කියලාව දෙකක් චේන්ජ් වුණා. ඒකට අර අන්කෙම්ප්ට් කියන එක ඇඩ්ජෙක්ටිව් විදිහට දාලා අර
මොකක්ද කලින් තිබ්බ එක? දැන් ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තද නැද්ද දන්නේ නැහැ. his කියන එක නේද? his කියන එක determine එකක් විදිහට ගියා. ඇයි his කියන එක determine එකක් උනේ? possessive adjectives ඔක්කොම. ඒ කියන්නේ my, හරිද? our, your, his, her ඔන්න ඔය අර සර්වනාම වල ඔයාගේ, මගේ, අපේ, නුඹගේ, ඔවුන්ගේ ඔන්න ඔහොම තේරුම් තියෙන ඔක්කොම possessive adjectives විදිහට සලකනවා. එතකොට ඒවා අපිට ඇත්තටම මේ determiners යටතේ එකතු කරගන්න යොදා ගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි මේකේ දැන් ප්‍රැක්ටිස් එක. හරිද? ඒ වචන සෙට් එක මම ආයෙසරයක් ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් එවන්නම් ගෲප් එකට. ඒ වර්ගීකරණය කොහොමද එන්නේ කියන එක. හරිද? එතකොට කල්පනා කරලා බලන්න මේ කොහොමද ආවේ කියන එක. ඊළඟට determiners කියන වචන වර්ගය තවදුරටත් තේරෙන්නේ නැත්නම් මම ඔයාලට තව වෙනම PDF එකක් එන්නම් determiners වලට සෙට් එකක් මොන වගේ සෙට් එකක්ද දෙන්නේ කියන එක සම්බන්ධව. දැන් මෙතන ඇත්තටම අමාරු වචන වර්ගයක් විදිහට තියෙන ওই determiners කියන එක. adjective එකක් විදිහට අර unkempt කියන එක ගන්න පුළුවන්. මොකද ඒකේ අන් එකක් තිබ්බ නිසා මට ඒක ඇත්තටම මගේ අතින් වෙච්ච වැරද්දක්. දැන් දැක්කනේ බලන්න හිටියේ ඔයාලා. ඒකට මම ඒකේ ඒ වෙලාවේ හරි අවධානයෙන් බැලුවා නම් මට පොඩ්ඩක් චුට්ටක් කල්පනා කරා නම් මට ඒක දාන්න තිබ්බා අරක හිස් වලට දාලා නේද? අනිත් එක දාන්න තිබ්බා ඔයාලත් මට සජෙස්ට් කරේ නෑ. anyway අපි මේ වචන වල තේරුම් ටික හොයාගමු. ඒවත් එක්ක බලමු. ඒකලා අලුත් වචන ටික අපිට අමාරු වෙච්ච වචන ටික වචන වලට දාමු. මොකද his කියන එක pronoun එකක් විදිහට දැම්මොත් pronoun එකකට වඩා ඒක ඇත්තටම ගන්න පුළුවන් අර possessive adjective එකක් විදිහට. possessive adjectives කියන අදහසින් දන්නේ මම adjective කොටද දැම්මේ. හැබැයි වැඩේ තියෙන්නේ possessive adjectives determiners යටතේ grammar වලදී categorize කරනවා. ඒ නිසා තමයි ඒක එහෙම උනේ. හරි. දැන් එතකොට අපි වැඩේ කරලා ඉවරයි. දැන් පස්සේ group එකට ආයෙ නැවත ඒ වචන ටිකක් දාන්නම්. අපි අද දවසේ මොකද්ද කරපු පාඩම? word classes. ඔන්න දැන් මම අන්තිමට ඉවර කරන්න කලින් මතක් කරනවා. අද දවසේ අපි ඉගෙන ගත්තේ identifying 10 word classes in English. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ වචන වර්ග 10 හඳුනා ගැනීම. ඉතින් පාඩම ඉවරයි, සෙෂන් එක ඉවරයි. අපි ආයේ සම්බන්ධ වෙමු ඊළඟ සෙනසුරාදා සෙෂන් එකේදී. ඊළඟ සෙනසුරාදා සෙෂන් එකට කලින් එක අවස්ථාවක් හම්බෙයි after O level කට්ටියට කරන සමාරම්භක දේශනය. ඒකටත් join වෙන්න. join වෙලා අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න හම්බෙයි. මොකද ඔයාලට ගත්ත සමාරම්භක දේශනාව නෙවෙයි ඒගොල්ලන්ට ගන්න. හරිද? ඒ නිසා හරි. ඉතින් ඒකේ මොකක් හරි අලුත් දෙයක් ග්‍රහණය කරගන්න බලාගෙන ඒකටත් නිකන් සම්බන්ධ වෙන්න. දැන් අපි එහෙනම් අදට අපි සෙෂන් එක ඉවර කරනවා. එහෙනම් ඔයාලා දෙන්නටම දැන් අන්තිම වෙලාවට වෙනකොට ඉන්න කට්ටියට නේද? හරි good night, have a nice week. අපි ආයේ සෙෂන් එකකින් මුල ගැහෙමු. එහෙනම් එතක හැමෝම group එකේ වැඩ කරගෙන යන් study group එකට join වෙලා ප්‍රශ්න අහන්න. ඒ වැඩ ටික කරගෙන යන්න. හරිද? ඉතින් මම screenshot එකකුත් අර දැන් අද කරපු එකෙත් දාන්නම්, note එකකුත් දාන්නම්. ඒවා further studies කරන්න group එක ඇතුලේ. හරි ඕනම ප්‍රශ්නයක් ඕන වෙලාවක ඔයාලගේ ස්ටඩි ගෲප් එක ඇතුලේ දාලා තියන්න. මම ඒක දැක්ක ගමන් ඒකට රිප්ලයි එකක් දෙන්නම්. හරි? එහෙනම් හැමෝටම සුබ සතියක්, have a nice week. ඒ වගේම දැන් සුබ සතියක්, good night දෙකම කිව්වා. සමහරවිට සම්දාට සෙට් වෙන කට්ටිය සෙට් වෙන්නේ නැහැ. අර after O level course එකට. හරි. එහෙනම් goodbye. Right, I'm going to end the session now.